මේ ඔයා දන්නවද? උදේ පාන්දර නැගිට්ටගෙන මිනිහෙක් මැරෙනවා. ඉතින් එහෙම කියලා රිස්ක් එකක් ගන්න එක නම් තේරුමක් නැහැ. උදේ පාන්දර එනවා එක පිළිච්ච ගම. අපි නැගිටිනවා. ඒ බංකෝඩෝනේ එකයි. එනවා ටීවී ගාවේ. අපි නැගිට්ටපු ගමන් කල්පනා කරන්න ඕනේ. මොකද සිතුවිල්ල? බං කවුද මේ එලාම් එක දීපු පොල් මෝරුව? ඊට පස්සේ ඕනේ මොටිවේෂන් එක. ඕනේ කෙන්ටන් ඊට ඊට පස්සේ අපිට උදේ මිෂන් එක තමයි. මේක. වගේ පදවිලිට තමයි. දුමෝ ප්‍රශ්න තමයි. දබ්බුස් වතරෙන් අපේ පුරුෂෝ මොකක්ද කියලා ඔයාලට. හා ඕකේ. මක් විලාවට මදින්නේ වෙන කාර්යය. දත්තුන හැමදාම අදින්න ඕනේ. එහෙමද? අපැත්තේ නැහැ කියලා අපි ජීවිතේ තර්ජනයක් නැහැනේ. තර්ජනයක් තිබ්බොත් අනිත් පිට තුනක්. අනිවාර්යයෙන්. ඔයා දන්නවා මනුස්ස ශරීරයේ 65%ක්ම තියෙන වතුර තමයි අපි ජීවත් කරන්නේ. නෑ. උදේට ටැප් එකේ මූණ හොදන්න ගියාම තමයි හිතේ මරාන වීදුර. මොකද ඒ කියන්නේ අපේ රටේ නැන්නේ ඔය වර්ණ ભેද වර්ණ. නියමයි. මිනිස්සු අපිව මනින්නේ අපේ මගේ පාටින් නෙවෙයි. අපේ ඔයාගෙන් තමාර පෙරදත් දේවල් මට මතක් වෙනවා. තවල් එකේ පිට කරලා ඒ විදිහට. මොනවගේ දේවල්? ෆ්ලෑෂ් කරන එක නම් අනිවාර්යෙන් කරනවා. එහෙමද? තමයි. කවුද? අපි නේද? Naki mage usnechi Naki mage usnechi සීයේ කවුද? ගත්ත දෙයක් ගත්ත තැනින් තියන්නකෝ. මොකයිද බං හොයන්නේ? උඹේ බයිසිකලේද? බයිසිකලේ නෙමෙයි ඉනිමක හොයන්නේ. යසපුරුවට ඇතුපත්තාගෙන ඉනිමගේ උඹ කොහේ යන්නද බං? දිව්‍ය ලෝකෙටවත් යන්නද? අනේ වේ ඔයාට එකෙන් වැඩක් නැහනේ. මම තැඟිලි ගෙඩියක් හදන්න ඔන්න ගහට තිබ්බා බං. එතන ඇති. ගජබෑන් කොහෙද මේ උදේ පාන්දරම කුකුලක් අතේ අරගෙන යන්නේ? හදිස්සි වැඩකට යන්නේ. හදිසි වැඩකට යනවා නම් බැලලා වරෙන්කෝ අපේ ගෙවල් පැත්ත ගිහින් ඒක කාර්ය බිල යන්නේ. ඇත්තටම උඹේ මොලේ හොඳ නැද්ද බං? හදිස්සි වැඩකට යනවා නම් කොහොමද ඒ බිබී ඉන්නේ? හරි. දැන් උඹ කොහෙද ඔය කලබලෙන් යන්නේ කියහන්කෝ. තේකක් අපොණ්ඩ එන්නේ නැතුව. මම යනවා මගෝඩිස්තුමාලයා ගෙවල් පැත්තට. අම්මේ කොච්චර එකක්ද මට උඹව හම්බ වෙච්ච එක. මටත් ඒ කිට්ටුවට යන්න උවමනාවක් තියෙනවා. පයින් යන්න බැරුවයි හිටියේ. අම්මෝ ලොකු දෙයක් ඔබව හම්බුණු එක නං. යයි බයිසිකලෙ මෙයා. හැබැයි මෙහෙමයි. ඊට කලින් උඩ පාර තියෙන ප්‍රජාශාලාව ගාවට ගිහිල්ලා ග්‍රාමසේවක මහත්තයව හම්බෙලා තමයි යන්නේ. ඔන්න බලහන්කෝ ඉතින් වැඩේ. මටත් ග්‍රාමසේවක මහත්තයව හම්බෙන්න බැරි වුණා කාලෙකින්. මාත් ඒ පැත්තට යන්නේ කොහොමද කියා හිතාගෙන හිටියේ. යයි. පොඩ ඉන්නකෝ. මට වලේ කඩේ ගාවට යන්න ඕනේ. එහෙට පරිවිඩයක් කියන්න තියෙන. ඊට පස්සේ තමයි යන්නේ. ඔන්න බලහන්කෝ ඉතින් කියනකොටනේ මතක් වුණේ. මටත් වලේ කඩේ ගාවටම යන්න එපා. මුදලාලි මට 725ක් ඉතුරු දෙන්න තියෙනවා. ඒක ගන්න ඕනේ. යයි. පොඩ ඉන්න. මට කනත්තර යන්න උවමනාවකුත් තියෙනවා. ඔන්න බලහන්කෝ මටත් කනත්තර යන්න උවමනාවක් තියෙනවනේ. යයි. බයිසිකලේ මෙයා. මේ මන්දබා උඹලත් කොහොම නාකි වුණාද කියලා. අයියෝ උලම් බැස්සනේ බලනවාකෝ. එහෙනම් ගජමෑන් මම යනවා. මම යනවා කියන්නේ පොඩ මේ තල්ලුවක්වත් දාන්න මේක බින්කලේ ගාවට අරන් යන්නේ.
උඹ තල්ලු කරගෙන වරෙන් මම යන්නම්. එහෙනම් දැන් කනත්ත ගාවට යන්න ඕන කියලා කිව්වේ. මට කනත්තට යන්න තාම වයසක් නෑ. උඹ ඵලයන්. ඕක ටික පණ ඇතුළ තලලා ඉක්මනට හදලා ගනින්. මගොඩ ඉස්තුමාගේ ඡන්ද කැම්පේන් එක එනවා. ඔක්කොම බඩු ටික ලෑස්ති. මගේ කඩු ටික විතරයි තාම අඩු. මොනවා කරනවද උඹලට වැඩක් බාර දුන්නා. මේ ගජමෑන් මේවා මේ හැම ලේසි පාසු වැඩ නෙමෙයි. කඩු 100ක් හදලා ඉවරයි. තව 50යි හදන්න තියෙන්නේ. ඔබට හදිස්සියම නම් අර පිටිපස්සේ අකඩ පොළු ටිකක් ඇති ඒ ටික අරන් බලන්න. කොහොම එක සැරේ ගමු ඒක ලේසි. මම මේක අරන් යනවා සාම්පල් පෙන්නන්න ඈ. ඔකට තල්ලා ගනින් ඕක ඉතින් පණ ඇතුව. මගේ බයිසිකලේ මෙහෙ තිබුණා වේ මම පස්සේ ගන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මෙහෙට හොරු වෙන්නේ නෑ බං. මගොඩිස්තුමා අක්කොන්නවද මන් දන්නේ නැහැ. තාම টয়ලට් එකේ ෂුවර් එකට. මගොඩිස්තුමා මගොඩිස්තුමා අකල් කියන පරක්කුයි හොඳට බා. පරක්කුයි මම දෙයක්ෝ පරක්කු බලට වැඩකට එන්නේ කොහොම බලන්න වෙලාවට එන්නේ නෑ මේ මං කාලි වල මෙච්චර බලා හිටියත් බේනක බලා වගේ උන් එක්ක වැඩ කරන්න ගියාම කොහමද දෝසාරෝපණේ වල් මුසලෙක්නේ කාලා කන්‍යා ඔය මන් දොන ඔක්කොට විශ්සලා මේ මගොඩිස්තුමා මං කියන එක පොඩ්ඩක් අහන්නකෝ. මොනවා අහන්නද? ලොකු අකරදැබ්බයක් වුණා මට. පොඩ්ඩක් අහන්නකෝ කියන දේ. මම බයිසිකලේ එනකොට හොරෙක් පැනලා මට ගහලා බයිසිකලේ අරන් ගියා. බයිසිකලේ උදුරගත්තා. ඔව්. මං හේන දුර ඉඳලා මේ පයින් එන්නේ. ඒකනේ වරක්කුනේ. මං කම්මලට ගිහිල්ලා කඩු ටික හදලාද බලලා කම්මලේ අංකල්ට උපදෙස් ටිකක් දීලා මං සාම්පල් කඩුවකුත් අරන් ආවා. බලන්න හොඳයිද කියලා. මේ වගේ තමයි අනිත් ටික ඔක්කොම එන්නේ. එතකොට හොරා බයිසිකලේ උදුරගත්තේ උඹේ අතේ කඩුව තියෙද්දි ඈ උඹ තමයි පුතේ. ඔව්නේ මගොඩිස්තුමා. හොඳ වෙලාවට කඩුව දැක්කේ නෑ. නැත්තම් ඌ ඒකත් ගන්න. අනේ මැටි හැරකෝ. ආබං මොකද ඔය උඹ දාගෙන ඉන්නේ මේ ස්කුට්ටම? එකක් රතුයි එකක් කළුයි. හරියට අර එල හැරගයි මී හැරගයි වගේ. පොඩ ඇත්තටම ඔච්චරද තියෙන්නේ මේ ස්කුට්ටමකට. හැබැයි උඹ පාරේ ආවේ කොහොමද බං? නෑ මගොඩිස්තුමා. තව ජෝඩුවක් තියෙනවා. ඒකෙත් එකක් රතුයි එකක් කළුයි. හරි. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවකට. අහගනින්කෝ. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගොඩිස්තුමා. හරි. එතකොට මගොඩිස්තුමා කාර් එක කාගේ අතේද ආපහු එවන්නේ? මොකටද යකෝ කාර් එක අපිට? ඇයි දැන් මම රට ගියාම කාර් එක එතනනේ මගොඩිස්තුමා. උඹට පයිච්චන්ද? කවුද මේ හරකෝ උඹ රට යනවයි කියලා කිව්වේ? කියන්නේ නැද්ද? මං හිතුවේ මයි යනවා කියලා. මගේ දුව පද්මාවතී බේබි අන්න එයා අද රටේ ඉඳලා එනවා අර ස්වීටි කෙල්ලත් එක්ක. ඔබ ගිහිල්ලා පරිස්සමෙන් එක්කගෙන එන්න ඕන. හරි මගොඩිස්තුමා. අරගෙන. හරි. මෙහෙ වරෙක් මේ යතුරු අරන් ඵලයක්. යතුරනේ. යතුර ඕනේ නේ. හරි ඵලයන්. එන්න මගොඩිස්තුමා. මේ ගජමෑන් මගොඩිස්තුමාට කඩුව පෙන්නුවා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඕක සුළු දෙයක්නේ මං කරලා තියන්න. හරි. අවුලක් නෑ. අපි ගියා. වෙන පැත්තට මාක් එකක් දාන්න. යකෝ රාජසිංහ රජුරවන්ටත් කඩු හැදුවේ අපි. ටික්කොමේ මොකද ඉස්කෝලේ ආවේ නැත්තේ? ඊ අපි අයියා බැන්දනේ. කවදා අයියා වෙන්නේ? වෙන කයිද ඉතින් කෙල්ලෙක්ක. කෙල්ලෙක් නතු ඉතින් කුල්ලොංග කසාද පදිනවේ?
ඇයි කොල්ලන්වත් බඳින්නේ ටික්කෝ මේ කට තිබ්බ පල්ලියට වාතාලකමට දොඩවන්න ලෑස්ති වෙන්න එපා. කවුද කොල්ලම කතාද ඇයි බං? බං අපි අක්කා බැන්දේ කොල්ලෙක්වනේ මේ හරි විහිළු ඉතින් නේද? හරි විහිළු කාර්යය ඔය. ටෙලිවිෂන් කුරේක පල්ලියනවා. බලන්නකො මෙතන. දෙන්න එක ඉස්කෝලේ යනවා වගේ. අද වහි අනේ නිකන් යන්න ගජාය යන්න අපි හැමදාම ඉස්කෝලේ යන කොල්ලෝ. අනේ මන් දන්නේ නැතුව මේ ඒක නෙමෙයි. කාගේද මේ වණ්ඩිය? මේක කාර් එකක්ද නැවත්ද? මේ වගේ කාර්වල යන්න එක්ක දේශපාලනය කරන්න ඕනේ නැත්නම් ක්‍රිකට් ගහන්න ඕනේ. මේක අපේ මගොඩිස්තුමා. අනේ අයියේ එහෙනම් අපි ඉස්කෝලේ ගාවින් දාලා යන්නකෝ මේක මගොඩිස්තුමා අලුත් පර්මිට් එකකට ගත්ත වාහනේ. ළමෙන් ආන්නෙත් නැතුව නාවර පෙරාගෙන මේක නැගලා ඵලයන් වෙන්ද වගේ පයින්. අනිත් එක මේකේ අලුත් සුවඳ ගිහිල්ලත් නැහැ තාම. එනවා සාධාරණ කතාවන්න බෑ ඒක. මේවා ඇවිල්ලා අපේ සල්ලි වලින් ගත්ත වාහන හරිද? අපේ තාත්තා කිව්වා. බලය සල්ලි කොහෙද බං මේවා තියෙන්නේ? අපේ දාම්පලය. මොකද්ද දැන් ඔය කරන්නේ? යකෝ මේක නැගලත් ඉවරයි. නියමයි. රස්සාවක් නැති වෙන වැඩක් මේක. හරි ගන්නවා කෝක. හෝල් එක පොඩ්ඩක් ගන්නකො. ගජායි මේක නිකන් දිව්‍ය ලෝකයක් වගේ නේ බා. පුදුම සනීපයක් තියෙන්නේ. අපේ ගෙදර ටීවී එකවත් හරියට පේන්නේ නැහැ. මේකේ ටීවී 3යි. කොහමද බලන්න? යනවා කියලා තේරෙන්නේවත් නැහැ නේ. කිසි සද්දයක් නැහැ. නියම කන්ඩිෂන් නේ. කිසිම සත්‍යයක් නැහැ නේ. අපේ ලොකු මාමත් කාර් එකක් ගෙනාව ඒකෙත් කිසිම සද්දයක් ඇඩික්කු. උඹලා ලොකු මාමා ගෙනාවු කාර් එකත් මේ වගේම කන්ඩිෂන්ද? නෑ ඒක ස්ටාර්ට් වෙන්නේ නෑ අන්න හරිය පැත්තක දාලා තියෙනවා ඒකයි සද්දයක් නෑ කිව්වේ අපේ ලොකු අයියා ගෙනාව කාර් එකක් සයිලන්සරේ බටන ලාවවා. ඒ කියන්නේ ලස්සන බීට් එකක් ඇතිනේ. නෑ බම් බටන ලාවේ වාගේ ඒකේ හිල්. කාර් එක පාරේ එනකොට මිනිස්සු උඩ බලන්නේ. ඒ මොකද? ඇයි බං හෙලිකොප්ටරයක් එනවද කියලා. හරි මේ ඔය කයිවාරු නවත්තලා යමන්. අජයි මේකේ තෙල් කොච්චර විතර කරනවද බං? මේක මට පොඩ්ඩක් එලවන්න දීපන්කෝ. ඔකට කාර් එලවන්න පුළුවන්ද බං? බයිසිකලේ පදින්නේ පොල් යටින් දාලා. ඇද්ද උඹට එහෙම කතා කරන්න එපා බං මම උඹට කොච්චර උදව් කරලා තියෙනවද? අනිත් එක මං කොළඹ නයිට් රේස් බලලා තියෙන්නේ. ඔව් මාත් කියා හරි. මම ඔබට වාහනේ එලවන්න දෙන්නම්. තව ටිකක් ඉස්සරහා පාළු හරියට ගියාම. හැබැයි පුතේ උඹලා දෙන්න මගෝඩිස්තුමාගේ පෝස්ටර් ගහන්න මට උදව් කරන්න. හරි අපි එන්න. හරි. එහෙනම් වරෙන්කෝ. මගේ දෙයියා. මොකද්ද බය ඒ කරුවේ? ඒ පැත්තෙන් පැන නේද? ඒ ටික්කෝ මේ බලන්න මේ වීල් එක බලන්න මේකේ මීටරම කීයක්ද බම් මේ ගජයි මේ ගජයි කෝබම් මේකේ ක්ලච් එක ඈ ක්ලච් එක ගන්න තෝ කොහොමද බම් මේක එලවන්නේ අනේ හරකෝ මේක ඔටෝ මූ දන්නේ නේනම් කොල්ලා ගියා ඈ ටන් ටන නයිට් රයිඩර් වගේ බම් අයි චෝ මේක මැරිච්ච ට්‍රැෆික් රාලා හම් කෙනෙක්ද කොහෙද ගජයි මේ මොකද්ද බම් මේ කෑල්ලා තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ මේ යට තියෙන්නේ දිගේ මේ කිනි බම් බලපන් බං අලුත් වාහනේ දැන් මම සෝරි අයියේ මේ මන් දන්නේ වරේ මේක උස්සන්න ගජයි මේ වරෙල්ල මේක උස්සන්න කවුරු හරි දකින්න ඉස්සෙල්ලා මේ ඉස්කෝලේ ගජයි ඉස්කෝලේ යන්න තියෙනවා බිල් එක ගයි අපි යනවා ගජයි මේ දැන් උඹලා මාව දාලා යන්න හොදන්නේ අනේ ගජයි සෝරි අයියේ අපි යනවා මේ වරෙල්ල අනේ බෑ බිල් එක ගහයි හරි හොය රාජමෑ මොකද බං ඔබ මේ පාර යන හැම වාහනයකට මත දාන්නේ ලක්ෂකේ යන්නේ කලින් නේද මේ කාර කතා කරනවා අර ඇම්ඩා නගෝරිස්තුමාගේ අලුත්ම කාර් එක දැම්මනේ කානුවට රාජබොල් කාඩුවට දැම්මා ඒකනේ හයි ඔබ ආප්පා මේ රාජමෑ මේ මොකද බං මේ කරලා තියෙන්නේ ඇම්ඩා සුපර්මෑන්ද බං මේව කාර් උස්සලා කානුවට දාන්නේ ඌ මගෙත් එක කාර් එකේ ආවේ මගදී ඌට එලවන්න ඕනේ කියලා ඉල්ලගත්තානේ බයි දන්නේ එකේ කාර් එකක් තියා රිම් එකක් වත් දෙනවද ඌට එලවන්න අයියෝ වර යන්න බයි යනකම හන්දියේ දාය මේ දෙපානිස්මා මේ එහෙම නෙමෙයි මට ලෑන්ඩ් මාස්ටර් එදියන්කෝ එයාපෝට් එකට යන්න මගොඩිස්තුමාගේ දුවයි තව කවුදයි එනවා රට ඉඳලා අනේ මට දියන්කෝ මං ගිහලා ටකස් ගාලා එන්න ඒක අජමෑ මට පිච්චුද බං මේ මගුලේ එයාපෝට් එකට යන්න උඩ ගා යනකොට දවස් කීයක් යයිද අනිත් එක මේ මගොඩිස්තුමාගේ දුව කැමතිද මේ මගුලට නගින්න
හරි හරි ඒක මම බලා ගන්නම්කෝ. මට වාහනේ දීපන්කෝ. හරි මම මේක ඔබට දෙන්නම්. හැබැයි මගේ කොල්ලව කොළඹ ඉස්කෝලේට දාන්න වැඩි මට ජල කරලා දෙන්න. හරි හරි හරි. ඒක මම ටකස් ගාලා කරලා දෙන්න. කොහොමද? හරකෙක් යකෝ මෝඩ පුච්චලයා. තාලාවි මේ. තාලාවි අර ඒරොප්පේ ඉඳලා ආපු ප්ලේන් එක ආවත් දන්නේ නැහැ නේද? මොනේ ඔප්පිට අපි නැත්ත පපලා. ඌ වැඩ චිවා යනවා. එහෙම නෙමෙයි රාලාවි. එහෙනම් කොහොමද? මේම මේ ට්‍රැක්ටර් එකට ආවට ලේසි පුතෙක් නෙමෙයි රාලාවි. මම මගෝඩිස්තුමාගේ සෙක්‍රටරි. අර ණ්ඩයි ටික්කයි පිස්සු නටලා මගේ කාර් එක වෙලට දැම්මනේ. සෙල්ලකාරි ගත්තා. ලංකාර එකක් නෙමෙයි ළමයෝ. අද මගෝඩිස්තුමාගේ දුව රට ඉඳලා එනවා. මං ආවේ යාව එක්කයි යන්න. මම මගෝඩිස්තුමාගේ සෙක්‍රටරි. නමුත් කොහොමද මගුඩිස්තුමාගේ සෙක්‍රටරි වෙන්නේ? පොලිස් දෙපාර්තමේන්තුව බලලා. කන්නවා. ඩිම්ටි එක්කාට කුපෙටියා බඩල් කන්ද දාන්නේ. නෑ මම ඩෙන්ටි කාඩ් එක දීලා මේ DVD දෙකක් ගත්තානේ හන්දියේ වීඩියෝ ෂොප් එකේ. නියම ෆීචර් දෙක. රාලාමිට උඩ බලන්න දෙන්න. ඩෙන්ටි එක ඕනම නම් ඉතින් Apple ඩෙන්ටි දෙන්න. තැපැල් අයිඩෙන්ටිය. තැපැලෙන් උඩ ගන්න දෙන්නේ. මම මොඩෙක් කියලා හිතුවට යනවා යන්න. යන්න දෙන්න බෑ. කොහොමද? ඒ මල්ලි. මේ රාලාමි කෙනෙක් ඇවිල්ලා හයි මම මොනවද කිව්වේ කියලා. එතකොට ඔයා කියන්නේ මං කිව්ව එක කියන්න එපා කිව්වා කියලා. හරිද? හරිනේ. එතකොට කියපත කියන්න එපා නේද? ආයිත් පෙන්නදල්ලක් හොරපල්ලා. ඇත්ත කියනවා. අරු මොනවද කියලා කියේ. කිව්වා එයා කියප එක කියන්න එපා කිව්වා. මොනවද? මගේ යකවුස්ස ගන්න එපා. ඇත්ත කියනවා. මොනවද කියලා කියේ. ඒක තමයි එයා කිව්වේ. what is this officer? ඉස්සෙන් පිටිසු කඩ ගන්න නැති. මම මාධ්‍ය ප්‍රකාශක කියලා හිතුවට ඇත්ත කියනවා. what is this nonsense? අයි මට බනින්නේ. ඔයිට වඩා ලොක්කන්ගේ කටවල් අරපු පොරක්ම මූල්‍ය අපරාධයන් හිටියේ. යන් වරින් what is the meaning of this? You can't arrest me like that. I am going to go to the Human Rights Commission. Oh, what are we going to do now? Where the hell is this man? Oh, these cab drivers are never on time, Ane. Oh, I think he's the guy. Yeah. Are you here to pick us up? මේ මං අර Hey, I'm talking to you, man. Are you here to pick us up? Darling, he doesn't let it speak to him in Sinhalese. Hurry. Daddy thumbs away. අපිව pick කරන්නද? ඔව් ඒකට තමයි ආවේ. ඔව්. Thank God. මං කිව්වේ ඒකනේ. සමත්වත් කැඩුනා. මම දැන් කොහොමද යන්නේ? හරි. මේ දෙක දාගන්න. තොම්ස් කියන්නේ ඔය තරම් මට දාගන්න කියලාද? තොම්ස්ට පිස්සුද? ඊහා. බලනවා තොම්ස්ගේ කකුල් දෙකේ හැටි. මොකද අර මල පිළිතෙක් වගේ. එහෙනම් ඕක දෙන්නකො මං හදලා දෙන්න. මං හදලා දෙන්න. ඕක නෙමෙයි අනිත් කකුල දෙන්න. අනිත් එක. It's okay. Give it to him, darling. What can you do?
ඔතේ. හරිනේ. මාමේ උඹුර සරිද? කරලා පැයිලා තියෙන්නේ වරෙන්. රෙන්ට් එකට වරෙන් අවත ගැලෙව්වාම දෙන්නම්. වැඩි හිටියෙකුට කතා කරන්නත් දන්නේ නැති නොසන්ඩාලයෝ කටේ කිරිසි හොඳවත් ගිහිල්ලා නැත. ගජායියා ඩබල් බෝනස් වගේ බලයක්. තමයි පින. ගැහුවට මට ඔක්කොම බයයි. උල්ලස් සරිද? ප්ලේන් එකවත් පරක් වුණාද දන්නේ නේද බබු? ප්ලේන් එක නෙවෙයි. ඔයාගේ ගෝලයා මොන හරි කරගෙන ඇති. නල්ල මලේ මිනිහවනේ යව්වේ. මොකක්ද උඹ මේ කෙරුවේ? අනේ ඔව්වේ ඇවිල්ලා මගේ කෙල්ල කලුත් වෙලා. ගජමෑන් බලයන්ද ගිහිල්ලා කාරක දාපු තැනින් වහාම අරගෙන බලන්න. පිච්චමල් වැස්සකින් අපේ ආදරේ තෙත්තුනා විදිහිදිය වැයි පොතේ සීතල හදේ ගෑවුනා ජීවිතේ මොහොතකින් වෙනස් වී හැරෙති අරමුණක් සිතුමිනක් දෝතෙහි රැඳෙති කට්ටිය මොකද කියන්නේ? මගොඩිස්තුමාලගේ වත්තෙන් කුරුම්බ ගෙඩියක් බීගෙනම යනවද? මරි වේ මගොඩිස්තුමාගේ වත්තෙන් කුරුම්බ කඩලා අතපය කඩා ගන්නව නෙමෙයි. ආනේ ගජායිය ළඟට එනකම්ම දැක්කේ නෑ. මේ ගජායි කවුද බං අර ඇවිල්ලා ඉන්නේ ජිංගිරි බාන් එක? නෙමේ පොඩි උන් විදියට හිටපල්ලා. ඒක නෙමෙයි. අද හැන්දෑවට උඹලා තුන්දෙනාම එන්න ඕනේ මගොඩිස්තුමාගේ ඡන්ද කැම්පේන් එකේ පෝස්ටර් ගහන්න. මම උඹලට ජැකලින් නක්කගේ ආප්ප කඩෙන් ආප්ප දෙක අරන් දෙන්න. ඡන්දේ දිනුවට පස්සේ ආප්ප 4 ගානේ අරන් දෙන්න. අනේ මේ ගජායි ආප්පු වලට පෝස්ටර් ගැහුවේ ඒ කාලේ. දැන් අපිට අරන් දෙනවා නම් චොප්සි රයිස් එකයි චිකන් ඩෙවල් එකයි අරන් දෙන්න. ඡන්දේ ඉවරුණාට පස්සේ සංස්ථා සභාපතිකම් 4කුත් ඕනේ. මේකනේ ගජායියේ අපිටයි කියලා හැමදාම ඉස්කෝලේ වැඩ ගන්නවත් බෑනේ. අපිට අනාගතයක් තියෙන්න බෑ. හරි වැඩේට වරෙන්කෝ. සංස්ථා සභාපතිකම් දෙනවද බං උඹලා වගේ ගොබ්බයන්ට? ඔය වොන්තරන් දීලා තියෙන්නේ. උඹ කොහොමද මෙච්චර ඉක්මනට ආවේ? පෝස්ටර් ටික ඇලෙව්වද? ආයේ එහෙනම් ගස් ගල් තාප නෑර හැමතැනම ඇලෙව්. හරි. කොහෙද කොට ලපේයි ටිකයි? ලපේයි ටිකයි උන් ඉස්සරහලවන වැඩි. හරි දැන් ඔබ ඇලෙව්වා කිව්වනේ. මට බලන්න ඕන උඹ අලෝප පෝස්ටර් ඔක්කොම ටික. හැමතැන මලවලා තියෙන්නේ ඔක්කොම නම් පෙන්වන්න බෑ. ඕනේ නම් එකක් පෙන්නන්න. එකක්. ඔව් එකක්. කයිවාරුව තියලා ඉතින් පෙන්නහන්කෝ. එන්නේ. ගජායේ කොහොමද කොල්ලගේ ඇලවිල්ල? මේට වර මෙහෙවර. හයි මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? ඇයි මොකක්ද අප්සෙට් එක? නියම තනනේ අලෝලා තියෙන්නේ. දැන් මිනිහ නැගිට ගමන් පේන්නේ මිනිහට මගොඩිස්තුමාගේ මූණ. අපිට ඒකේ මිනිහෝක ඉරලා දායි. ඒ වුණාට අයියේ මිනිහට ජීවිතේට මගොඩිස්තුමාගේ මූණ අමතක වෙන්නේ. මං හිතලා බලලා කරපු වැඩක් මේක. හිතලා බලලා අප්පඩන්න. ඔන්න ඔය මිනිහ නැගිටින්න කලින් වරෙන් යන්න මෙතන. ඌ හැබැයි එහෙම සීනක් තියෙනව නේද අයියේ? ය. මාර සීන් එක තව පොඩ්ඩක් ඉන්නේ. ගජායි අර ඉන්නේ ලප්පිය. ලපයා මේ වරෙන්. දැන් පෝස්ටර් ගහන්න නේද ආවේ? පෝස්ටර් ගහන්න ආවන කොහෙද බං ලින්ක් අසරින් ගන්න? මේ ඔබ ලිදර දැම්මද පෝස්ටර් ටික? ඈ? චී එහෙම ජරා වැඩ කරනවද අපි? ගජායියගේ වැඩ බාරගත්තන ලස්සනට තල්ලති. කයි ඇති. අලෝකුව පෙන්නපන්. ලින්දේ ඇලෙව්වේ. ගම මිනිස්සු උදේ හවස යන්නේ තැනනේ.
මුගේ මොලේ තම මොලේ නේද? උගේ මොලේ හැටි මම දන්නවනේ. හරි පෙන්නහන්කෝ අලෝප තැන. පෙන්නන්න. අනේ හරක ඔබේ ඔළුවේ තියෙන මැටිද? ඇයි හොඳක් කරන්න ගියාමත් පනිනවා. උදේ හවස ගෑනු කට්ටිය රෙදිය පුල්ලන්නා මොකද්ද පේන්නේ? මගුඩිස්තුමාගේ මූණ. මොහරි ඇලුවේ. අනේ මන්ද උඹලා නම් පෝස්ටර් අලවන්න නෙමෙයි ගොම හැදින්නවත් එක්කන් යන්න හොඳ නැති දාද. ඉතින් එහෙම කතා කරන්න එපා. මුගේ අදහසේ ගන්න දෙයක් තියෙනවා. කොහොමද බං මං උඹලට මේක තේරුම් කරන්නේ? විකාර කරන්න එපා. අපි මගෝඩිස්තුමාව කොහොම හරි දිනවන්න ඕන. හරි හරි. අපි ඒක තමයි මේ කරන්නේ. මෙයා අඬනවනේ. ටිකෝ එම්ඩේ ටිකෝ එම්ඩේ ටිකෝ එම්ඩේ මම මේ කොහෙද බං? මේ ඉන්නේ කොහෙද බං ඔබ ගියේ? සුපිරි කණු ටිකක් අහුණා ගහලා දැම්මා. එන්නකෝ. ඔය කරලා තියෙන්නේ උඹේ ඔළුව නරක් කළාද? කොහෙද බං මේ අලවලා තියෙන්නේ? ආ ඉතින් එළම කණු පේඩිය පෝස්ටර් ටික නියමිත සෙට් වුණා. කණුපේලිය? කණුපේලියත් ඔය සොහොන් ගල් ටිකන්නේ. අර බලන්නද කොනෝ කනත්තේ පෝස්ටර් එල්ලෙන්නේ? මොකද යකා වැහිලා? ඈ? ඔයාලට වැඩක් බාර දුන්නේ විශ්වාසෙට. ඔය කරලා තියෙන්නේ. කඩත්තක් කොහෙද? බලහන්කෝ. ඔය කනත්තක් හොඳට ඇස්සරලා බලනවා. ඇස් ටික පුත්තද? අම්මෝ ළඟ කණු කීටි මං ඉදිරි බල මණ්ඩලේ මොට් එකක් කියලා. කඩත්තක් හරි අපේ මට අනේ වන්ද මට තේරෙන්නේ නැහැ. දැන් පෝස්ටර් අලවන්න නෙමෙයි වෙලා තියෙන්නේ ගලවන්න. මගෝඩිස්තුමා දැන් උදේට මේවා දැක්කොත් එහෙම මට විසුමක් වෙන්නේ හරි හරි ගජායේ. තව පෝස්ටරුත් තියෙනවා පාප්පත් තියෙනවා. අපි එළි වෙනකන් හරි අලුවමු. මොනවද කියන්නේ? අනේ මේ උඹලා ඇලවිල්ල. උඹලා ඇලවුවත් නැතත් මම මේ ටික කොහොම හරි අලවනවා තමයි. මේක නෙමෙයි ගජායේ මේ. උඹ මොකද බං ඔච්චරම මගෝඩිස්තුමාට ලැබි කියහන්කෝ. උඹට ඒකෙන් වැඩක් නැහැ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. පොඩිට මන් නිකමටවත් කිව්වද පද්මාවතී ගැන? ඈ නිකමටවත් කිව්වද? උඹම හිතපන් ඔය එළියට ආවේ පපුවේ තියෙන ඒවනේ. මේකිට ලව්නේ. හරි මේ. ඔක නවත්ත ගනි. මන් දන්නවනේ මෙයා ගැන. මට මුල ඉඳලම තේරුණා මෙයාගේ හිතේ පද්මාවතී අක්කා ගැන කුයින් එකක් තියෙනවා කියලා. මම පොඩි ටෙස්ටිං පාරක් දාලා බැලුවේ. ඔය පැට්නේ බල්ලා මල්ලෙන් එළියට බල්ලා නෙවෙයි තපොඩෙන් එළියට පනින්න උඹේ දත් ටික. අනේ මේ පැත්. හරි මේ. ඔක නවත්තහන්. ඉස්සෙල්ලා මෙතන ආපු වැඩේ කරලා එමු. උඹලා මහලොකුට කයිය ගැහුවට එක තැනකවත් හරියට පෝස්ටරයක් ඇලෙව්වද? මෙයා බලහන්කෝ අපිට කියන්නේ මෙයා ඇලෙව්වද? වරෙන් පෙන්නන්න. ඇලෙව්වද වරෙන් කො පෙන්නන්න. බලමුකෝ මෙයාගේ ගැයිල්ල. දැන් උඹලා හිතන් ඉන්නේ උඹලට පඬිතකම් කී මන් නිකන් හිටියා කියලා නේ. ඔන්න බලපන් මං ගාලා තියෙන වටේට කොහොමද තියෙන්නේ කියලා. බලපන්. සත්‍ති ගානක් තියේ කිසි ප්‍රශ්නයක් නැති. අනේ ගජායේ දැන් මිනිස්සු එලා උදේට කඩවල් හරියම මේ ලෑලි ටික අනිත් පැත්ත හරිලා පෝස්ටර් ටික මැකිලා යනවානේ බං. ඒ બોලේ මරු બોලේ අනේ හරි පොර ඒකට උඹලා කියනකම් මට කල්පනාට ආවේ නෑ නේද? අනේ වන්දබා. ඇම්ඩෝ ඈ මගේ ඔළුව අවුල් වෙලා බන් තින්නේ මේ ටිකේ. මේ ඊයේ පෙරේදා ඉඳන් නිකන් අනේ වන්දබා. ඊයේ පෙරේදා නෙමෙයි ඊයේ කියලා කියපන් ඊයේ. අර සිංගිරි බ්‍රාන් එක ආපු දවස් ඉඳලානේ ඔය තේරම අප්සෙට් එක අපි දල්වලේ. මම ඔබට එක සැරයක් කිව්වා. හරි ගජායේ ඉතින් ඔකට ඔච්චර තරහ වෙන්න ඕනේ නෑ නේ මම මිරුවක් කෙරුවේ. ඔක ඉතින් කොහොමද ස්වභාවික සංසිද්ධියක්. දන්නවනේ. ආලේ මෝරිනකොට මිසුන්ට ඔයගේ දේවල් වෙනවා. අනේ මේ ඔබ දන්න ආලේ ඔබ 6-4 දන්නවද? පොඩි එකා විදිහට හිටපන්. එනවා පඬිතකම් කියන දෙනක්. මේ බලන්නකෝ මෙයා හිතන්නේ අපි කවුරු කියලා දන්නේ. අපි 6-4 දන්නවා කෙලින්ම ලනු උඩින් ගියොත් හයි බිම දිගේ ගියොත් හොඳයි. නැද්ද බා? ඕක මහ ලොකු දෙයක් දෝන පොඩි එකෙක් දන්න ඕක. මොනවාද මේ උඹලා විහිළු දානේ ඔක නවත්ත ගනින්. ගජායේ මේ උඹ පද්මාවතී අක්ක ගැන මේ විදිහට හිත ඉන්න ගියොත් හැමදාම උඹට හිත ඉන්න වෙ. එහෙම නෙමෙයි. උඹ මෙහෙම කරපන්. උඹ රංජන් රාමනායකගේ පපු ඉස්සරහට දාලා බක් ගාලා අහපන් යාගෙන්. යා කැමති නම් කැමති කියන්නේ නැත්නම් නෙමෙයි. හිත ඉන්න දෙයක් නෑ ෆේස් ටු ෆේස් කියලා නැත්තම් ෆේස්බුක් කියලා. පොඩි එකාටත් තේරෙනවා බලපන් උඹට තේරෙන්නේ.
එතකොට කැමති වෙලා ළඟට hina වෙලා. එහෙම නැත්තම් එහෙම නැත්තම් පළ ගල් මූසලේ යන්න කියලා මෙහෙම ඇදලා දෙයි ටොයින් ගාලා එකක් බඩ. බැරි වෙලාවත් පద్මාවති අක්කා අකමැති නම් වෙන ඔප්ෂන් එකට යන්න ඕන. එච්චරයි. ඔයාට පద్මාවති අක්ක ළඟට ගිහිල්ලා අහන්න ශක්තියක් නැත්තම් ගන්න කෝල් එකක් අරගෙන කෙලින්ම අහන්න. නංගි මම ලව් ඔයා ලව් එච්චරයි. හඳා හරි දැන් අපි කෝල් කරනවා කියලා හිතමු. ඉතින් කොහෙන්ද නම්බරේ හොයාගන්නේ? අයියෝ සිම්පල් නේ. ඔයා කෙලින්ම පద్මාවතිට කෝල් එකක් දාන්න. දාලා කෙලින්ම එයාගෙන් අහන්න. ඔයාගේ ටෙලිෆෝන් නම්බරේ මොකක්ද කියලා. එච්චරයි. මේ ඇම්ඩා මේ ඉස්සෙල්ලා මට කියපන්. දැන් උඹේ ඔළුව දවුල් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මගේ ඔළුවද? කෝල් කරන්න කොහෙද බා නම්බරයක්? හරි ඊදී මේ ලපයා උඹ අපේ ගජයියට සපෝට් කරනව නේද? කියපන්. අනිවාර්යෙන්ම. හැබැයි දැන් උඹලා කියනවා වගේ මට සපෝට් කරනවද? අනිවාර්යෙන්. උඹ සපෝට් කරනවද? ඔව්. හරි එන වරෙල්ලා. මේ පෝස්ටර් ටික ගහලා ඉවර කරන්න. ගාව මේක නෙවෙයි වගේ වාල්දියා. ගජයි මට වෙනම අයිඩියා එකක් ආවා. අපි පద్මාවති එක්කට කෝල් කරලා නම්බරේ කොහොමද එක සැරයක් කිව්ව කෝල් කරන්නේ කොහොමද නම්බරේ නැතුව? ආවුනේ මේ වෙන එකක් ආවා තිරා එකක් මේ අපිට බැයිද එයාට කෝල් එකක් දීලා ඒකමයි නේ එතකොට ඒකමනේ. පద్මාවති ගජමෑණු යාළුයි. පద్මාවති ගජමෑණු යාළුයි. ගජේ අයියා කිව්වට මට නම් මේ ප්ලෑන් එක ෂුවර් නේ. වර්ණපාලට හරි ගියාට මේ තියරිය ගජමෑන්ට හරියයිද කියලා කොහොමද දන්නේ? පద్මාවති ගජමෑණු යාළුයි. පద్මාවති ගජමෑණු යාළුයි. පద్මාවති ගජමෑණු කුයින්. පద్මාවති ගජමෑණු ලව්. ආ. Hey, what's wrong with you? You want to pee? Then go and do it. Go. නරකාදියේ කාල කන්නි බලලා කකුලට චූ කෙරුවා පළේට. චිකේය. පොග්ගන්ද. චිප් පළේ. Tamsi malata terhadap ada. Poppy again. පොපි ඔහෙට පොපි ඇවිල්ලා මගේ කකුලට චූ කරලා ගියා. හා ඔහෙ දැන ගන්න ඕන ඔහෙගේ පොපි හදා ගන්න. මං පලිද ඔහෙගේ පොපියට. මොනවද මොඩ කල්ල කට කියන්නේ. මේ කියන්ට මං කියපු දේ තේරිලා නැද්ද කොහෙද? හිටපන්කෝ. You dog, කුක්කා you dog. Chew me. ඒකයි I hit rock your බල්ලට උඹේ බල්ලට. ඉන්නවකෝ මම ඩැඩියට කියලා හොඳ වැඩක් කොට කරන්න. හොඳ වැඩක් කරනවා නම් ඉතින් සංස්ථා සභාපතිකමක් වගේ බලන්න. බෝඩ් එකකට ගොඩක් හොඳයි. Crazy fellow. පිස්සු කොල්ලා. අනේ අම්මපා. ගජමෑන් අයියට වෙන කෙල්ලෝ හිටියේ නැද්ද මන්ද මේ වගේ උර චක්කර මාලයක් කරේ එල්ල ගන්න හදන්නේ. සිංහල බෑ. ඇති හැඩකුත් නෑ. අර ආදරේට ඇස්පෙන්නේ නෑ කියන්නේ නැත්ත. මේ ගෑණික කන් ඇහෙන්නේ නැද්ද කොහෙද? නහයකුත් නැද්ද කොහෙද? අර බලු කුක්කමින් බින්නේ. කෑවා. ගජායි ඇම්ඩෝ මේ මොකද කිව්වේ? කැමති කිව්වද? ඉක්මනට බඳිමේ කිව්වද? බැදලා රටයන් කිව්වද? පැනලයන් කිව්වද? ඉහාන්කෝ උලමා වගේ බලන් ඉන්නේ. නෑ බං ගජායි. මේ පද්මාවති උඹට ගැලපෙන්නේ නෑ. ඒ මොකද? උඹට ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන්ද? අඩුතරම ඉංග්‍රීසි ලියුමක් ලියන්න පුළුවන්ද? මෙයා මේ නිකම් පොන් වෙලා බං. ඇම්ඩෝ ඉංග්‍රීසි නෙමෙයි බං. මම ප්‍රංශ භාෂාව හරි ඉගෙන ගන්නවා පද්මාවතිව මට ලැබෙනවා නම්. දැන් ඉතින් මේ අපේ ගන්තිප්පට ඉංග්‍රීසි පන්තියක් තියෙනවෑ. කරාටි පන්ති නම් තියෙන හැමතැනම. ඔයක උදලා තියෙන්නේ. ඒ වුණාට ගජායියේ ඔය උඩ අටි තියෙනව නේද? භාෂාවට බියවීමට උවමනාවක් නැත. ආයෙත් ඉංග්‍රීසි භාෂාවට බියවීමට උවමනාවක් නැත. ලංකාවටම පාඩම් කියා දුන් ඉගෙනවීමටම උපන්න අපේ උසස් පිරිස නැවත ඉංග්‍රීසි පන්ති ආරම්භ කර ඇත. පණිහ විසිකර කඩුවකට ගන්න. වැඩිකඩ ඉංග්‍රීසි පන්ති දෙන්න. ගජායියේ ඔය තියෙන්නේ බම් පන්තියක්. ඕකට තමයි කියන්නේ දෙන දෙයියෝ දෙනකොට දෙන්නේ අගලේ දාගෙන කියලා. මයි යනවා බං මේ පන්තියට. ෂුවර් එකටම ඔය පන්තිය කරවනවා ඇත්තේ පොලිසිය. මොකද කතා කරන්න බැරි උන් කතා මේ මොකද්ද මෝ කියන්නේ? අනේ උඹ දන්නවනේ බං මුගේ හැටි. ලපේ උඹ හිටපන් කට වහගෙන. පොලිසිය තියෙනවද බං ඉංග්‍රීසි පන්ති? මුගේ හරි විහිළු. අයි තමයි පලයන් මේ පන්තියට. ඌ ගාන්ට උඹ කතා කරවලා ගනි. හොඳයි ආදරණීය අම්මේ තාත්තේ. ආදරෙයි
අපේ මගොඩිස්තුමා මතක් කරන්න ඕනේ අපේ ගමට තාර දාලා දුන්නේ අපේ මගොඩිස්තුමා. ස්තුතියි. එතකොට අපේ ගමට ලයිට් ටික අරන් දුන්නේ මේ අපේ මගොඩිස්තුමා. අපේ ගමේ ලස්සන තරුණියන්ට සෙල්ලම් කරන්න බෝල අරන් දුන්නේ මේ මගොඩිස්තුමා. ඒ විතරද ගමේ කොල්ලන්ට චොකි මැෂින් අරන් දුන්නේ මේ මගොඩිස්තුමා. ඌරු මමාව කණ්ඩ දාදන්නේ. ගොඩක් ස්තුතියි. ඇත්තම කියනවනම් මගොඩිස්තුමා අපේ ගමට කරපු සේවාව කියලා නිම කරන්න බෑ මෙතකයි කියලා. අද දින අපේ මගොඩිස්තුමාගේ පුංචි දියණිය ලංකාවට එල්ලින්නවා. පුංචි බේබී ආදරේ අපි ආදරයට කියන්නේ එහෙමයි. එතුමිය ඇවිල්ලා තියෙන්නේ ලන්ඩන් වල ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ ලන්ඩන් වල ඉස්කෝලේක. ඉස්කෝලේ ලස්සනයි. එතුමිය ඇවිල්ලා තියෙන්නේ මගොඩිස්තුමාගේ දෑත ශක්තිමත් කරන්න. ඔය කොනේ ඉඳන් මේ කොන වෙනකන් ගන්න ලස්සන අත්පොළ සන්නාදයක් අපි වෙනුමින් එතුමිය කතා කරાવી ආරාධනා කරනවා වේදිකාවට. Good morning, everybody. මගේ ලොකු privilege එකක්. මොකක්ද බං අර කියන්නේ? මගේ village එක develop කරන්න effort එකක් දාන්න අවශ්‍ය නැහැ. මේ village එකේ ගොඩක් resources තියෙනවා for this purpose. මම UK ඉඳලා මගේ friends ළම දානවා. ඔය වෙනුවෙන්. අනුකම්පාවෙන්. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York, Berlin, etc. එතකොට නෝන අපේ වාලෙට ටකරන් ෂීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? Jeez, Daddy, they're so ignorant. I don't want to talk to these people. These stupid people, idiots. I don't want to talk. I'm going. හොඳයි අපේ රත්තරන් පුංචි බේබි කියනවා ඕගොල්ලන්ට ගොඩක් ආදරේලු කන්ද වගේ ආදරේලු ඕගොල්ලන්ගේ දාඩි සුවඳට ආදරේලු ගුණ බලවාමේ ඔබේ ටකරන් ටික හරිලු හරි තව ඔබට ප්‍රශ්න තියෙනවා නම් අපේ ගෲප් එකට WhatsApp කරන්න Viber කරන්න ස්තුතියි ආදරේ. ඉංග්‍රීසි කතා කරන පන්තියක් තියෙනවා කියලා මං දැක්ක ළඟදි දවසක ටීවී එකේ දානවා. ඉක්කෝ අපිට ඕනේ ඉංග්‍රීසි කතා කරන්න නෙමෙයි ඉංග්‍රීසියෙන් ලියුමල් ලියන්න. මොනවා කියනවද මන්ද? අනේ මේ ඔය කෙහෙල් මල් නවත්තලා මේ පොඩ්ඩක් මගේ වැඩේ පොඩ්ඩක් බලහල්ලකෝ. ඒක තමයි මම මේ බලන්නේ. ඔයද මොලේට මොනවක් එන්නේ නැහැ. එහෙමනම් ඉතින් එන එකක් වෙන්නේ. ඇයි ඒ? මොකද්ද? ඇයි දවසක් ටීචර් කිව්වේ අම්ඩට මොලේ නෑ කියලා? මේ පොඩි දෙයක් මට දාන්නේ. ඒ ඔක අතල අහල්ලකෝ බා මොකද්ද මේ? බලපන් මගේ හද ගැඹුරේ තියෙන ආදරේ මං කොහොමද කියන්නේ? ඉතින් අපි ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. ලියුමක් ලියලා දෙමු කියලා කිව්වේ ඒකනේ. ඒකනේ. අද උඹලා කියන්නේ මං ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙනගෙන පද්මාවතිට ඉංග්‍රීසියෙන් ලියුමක් ලියලා දෙනකන් එයා බලන් ඉඳී කියලාද? ඔය කොහේ හරි යන ක්‍රිකට් කාරයෙක් හරි ඇමති පුතෙක් හරි බිස්නස් කාරයෙක් හරි මොකෙක් හරි ලොකු ජීප් එකක් ආපු ගමන් එයා නැගලා යයි. හරි ගජායි අපි මෙහෙම කරමු. අපි ඔය කියන පන්තියට ගිහිල්ලා සර්ව හම්බෙලා අපි යාට විස්තරය කියලා ලව් ලෙටර් එකක් ලියාගමු. අපි සර්ව හම්බෙලා හැංගීම් බරව මේක කිව්වොත් එයාගේ හැංගීම් මෙව්ව වෙලා ඔක කරලා දෙන්න බැරි කමක් නෑ. හරි අපි මෙහෙම කරමු. අපි පන්තියට යමු. ඒකනේ. අද මේක දෙකක් විසඳ ගන්න ඕනේ. අන්න. එක්ක අත ගජමෑන් නැත්නම් තනින් ගජමෑන් නේද? Pati maki sexy angel patio I love you. English class for me than ප්‍රේමෙට කට්ටේ මන පංකෝ. සක්ති human කික්කිති ලව් එක හැඳි ගෑවේ තයක්කෝ ආනේ ආපෝ. Some constipation speaking mama English program very just take පැහිලා තකට power. In the bags in suitable words there to karaka bubble grammatical siwala bala pam pam mal letter. බලාගෙන. හරි. දැන් අපි ඔය ලියුම ගිරවැය කකුලේ ගැට ගැහුවා කියමුකෝ. කොහොමද දන්නේ ඌ ඒක ගිහිල්ලා පද්මාවතිටම දෙයි කියලා? අයියෝ ගජායියේ. ඔයා සංදේශකාව්‍ය කියවලා නැද්ද? ඔය කොච්චරනම් සත්තු ඒ කාලේ ලියුම් ගිහිල්ලා දීලා තියෙනවද? නැද්ද බා? ඇයි බං අපේ මෞෂධ පඩිතුමාගේ සතර කම්මන්ත්‍රණාලා කේවිට්ටගේ කටට වර්චස් කළේ? ඒ වට්ටයා කටට නෙමෙයි. මූ මගේ ලව් එක වර්චස් කරයිද දන්නේ ඇත්ත. ගජායි මේ ඔක මෙහාට දියා. මම ඔක ගාන්ට මුගේ කකුලට ඇටැච් කරන්නේ.
පැටෝ හොඳ පැටෝ ගාන්ට වැඩේ කරන්න ඕන පැටෝ හොඳේ වැඩේ කන්දපා කොහොම ඉන්න කොහොම ඉන්නකෝ මෙයාව එළියට අරගෙන දෙන්න අන්න තුතු පට්ටෝ ඔයා හොරතලේ විතරනේ වැඩේ නෑනේ හොඳට ආගන්න මේ අයියතින ලියුම මංගෝරිස්තුමාගේ ගෙදර ඉන්න අක්කිට ගිහින් දෙන්න ඕනේ මේ ඒකට කියපන් එහෙම පණිවිඩයක් දුන්නොත් ඒකත් අරන් එන්න කියලා මම යවහන්කෝ හොරතල් කර ඉන්නේ හිතව ඉතින් ඔන්න යන්න බත් කාවා අටෝ බත් කාවා බත් කාවට කමන්නේ වැඩේ කන්න පා ඔබයන්ද ඉතික තමයි යන්න වැටුණා බලපන් අනේ පැටෝ අයියෝ පැටෝ අනේ මොකක්ද මේ වුනේ අයියෝ බර වැඩිට කොහෙද බං කොච්චර බච්චාව කියන්නේ බත් කාලා වැඩියන්නේ අයියෝ ලියුම මට ගෑවිලා නේද අමාරුවෙන් බන් ලියාගත්තේ ෂි දැන් මොකද කරන්නේ ඔව් ලියුමට මොකද මේක බලාගෙන වෙන එකක් අඳිමු මට ගෑවිලා ඉතින් මට ගෑවිලා ඇයි ඇව්වේ ඉතින් උඹලාගේ කිරා සංදේශේ හිටපන් ගසලා ගන්න පෙත්තට ගසන්නේ දැන් තහංකෝ ඉතින් මට බයින්නේ මෙහෙදියන් ගනින් අයියෝ අපරාධේ කොච්චර දුක් විඳලාද බං මේක ලියාගත්තේ හරි බං අපි මේක බලාගෙන මේ විදියට මේක කැඳගමු අපිට ඉතින් අකුරුත් බෑනේ වෙන මොනව කරුන්ද අනේ මන් දන්නේ නැහැ බලක් මොනව කරන්නද බං මේ කිරව කොහෙද රුයිතටනේ ගියේ මූට කොලෙස්ටරෝල්ද කොහෙද අයියෝ හරි මේ මෙන්න මේ වර යන්න ගෙදර යන්න වරෙල්ල ඉතින් මට ගහන්න ඕන මඩුවලිගේ මං කොහොම හරි ඔන්න අර ලියුම බලාගෙන මේ ලියුම ඇඳගත්තා දැන් ඉතින් මේක පද්මාවතිට කොහොමද දෙන්නේ කියලා කියහන්කෝ අපි ඕකට මෙහෙම කරමු අපි ඕකෙන් රොකට් එකක් හදලා පද්මාවති අක්කා ඉන්න තැනට උඩුගුවනේ ලස්සනට පාක් කරලා යවමු රොකට් එකක් හදලා පා කරලා යවන්න හරි මොලේ ඉතින් උඹව රොකට් එකක් හදලා මං කොයි වෙලේ හරි යවනවා හදට එක ලියුමක් දැම්ම මඩට හරි මෙහෙම කරමුකෝ අපි ලියුමක් ලියලා පියුම් මාමට දීලා යවමු පද්මාවති අක්කාට හරියන්නේ ඊයටත් ඕක හරියන්නේ මොකද පියුම් කාර්යය කියන්නේ මගෝඩිස්තුමාගේ මිනිහා ඕක කෙලින්ම ගිහිල්ලා මගෝඩිස්තුමාගේ අතට දෙයි ඒක හරියන්නේ මොලේ උඹි අනේ මොන හරි ක්‍රමයක් කියහල්ලකෝ මං ඔළුව අවුලලා ඉන්නේ හරි අපි මෙහෙම කරමු ලියුම අපි ඊමේල් කරමු ඊමේල් ඔව් ගජයි මෙබ ලියුම ඇතුව ඊතලේ ගාන්ට දුන්නෙන් බලලා පද්මාවති අතටම යවුවා සුදබං ඒක හරියන්නේ නැහැ එහෙම කොහොමද හරියන්නේ හරි දුන්නක් ඊතලයක් කොහොම හරි හොයාගත්තා කියමුකෝ දුනු ඊතල අරගෙන මගොඩිස්තුමාගේ ගාවට යන්න පුළුවන්ද බං වටේටම සිකියුරිටි දාලා තියෙන්නේ කණ්ඩ වෙයි වටෙන්ම දෙයක් කියනකොට ටිකක් හිතලා කියහන්කෝ හිතට එන එක බොක් ගාලා කියන්නේ නැතුව හරි අපි මේව කරමුකෝ අපි ලියුම ගලක ගැට ගාලා මගෝදිස්තුමාගේ ගේ ගාවට ගිහිල්ලා කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉඳලා පද්මාවති අක්ක ගාවට ඩිෂ් ගාලා මේව විසි කරමු ඒක මරුවද ඒක නියමයි ඔය ඉතින් ඒක නම් හොඳ අදහසක් තමයි හැබැයි ඉතින් කවුදෝ කොතෙන්ට විසි කරන්න පුතයක් ඒක මං කරලා දෙන්නම් ඒක සිම්පල් පියානීම මගේ ළඟ තියෙන නියම කැටපෝලයක් වඳුරන්ට තියන්න මොඩිෆයි කරලා තියෙන්නේ ලියුම ගලේ ඔතල ගාන්ට එම් කරලා ටොයින් ගාලා තියෙනවා පද්මාවති අතට ටැන් ඉවරයිනේ වැඩේ නම් හොඳයි හැබැයි පුතේ ගානට තියන්න ඕනේ නැත්නම් ඉතින් කණ්ඩදා වෙන්නේ ඒවරි එම් එකත් ෂුවර් කැටපෝලෙත් ෂුවර් කෙල්ලත් ෂුවර් ඒත් ඔයා ෂුවර් අතු වශයෙන්ම ගජයි මේක මගේ ස්වයං නිර්මාණයක් ගාන්ට මෙහෙම කරන් තියෙන කැටපෝලේ අරගෙන මෙහෙම එම් එක අරගෙන ගාන්ට මෙහෙම තිබ්බන ඕනම තට්ටයක් ඕනම ගෙඩියක් ඕනම රබර් බෝලයක් ඕනම මේ වගේ කඩා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් මේක මට දීම වැඩිල්ලක්ෂමයි ප්‍රජාතන්ත්‍රවාදයට තිබ්බ වෙඩිල්ලක් මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් මම මේව කරන්නේ කවුද කියලා
දොස්තරට ඉස්සෙල්ලා පත්‍රකාරයන්ට ටීවී channel වලටයි කියපන්. මගේ කැම්පේන් එක ගොඩ දාගන්න පුළුවන් මේ වෙලාවේ. ඔය වීදුරු දෙක තුනක් කඩලා දාපන්. ඕක පටවන්න පුළුවන් විරුද්ධ පක්ෂයට. ඕනා මගේ පපුව ටික කත ගාපන්. ඒ පපුව අත ගාපු කාලයක් මතක නෑ උට අත ගාපන්. මේ විදිය බාල වැඩ කරලා මගේ ජයග්‍රහණය නවත්තන්න බෑ. මේ ගැල ගැහුවේ මට නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට. මේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුවාලයයි. මේ ගලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රුධිරයයි. අල්ලි ඔඩියෝ ලෙවල් ඇතිද? නෝ මගේ කොහොමද කටහඬ පැහැදිලි? මම මගේ පාක්ෂිකයන්ට කියන්නේ කලබල වෙන්න එපා. සංසුන් වන්න. වෛරෙන් නොසන්සිඳේ. මේ මගේ ලකුණ, මේ මගේ අංකය. ඉතින් ඔබගේ මනාපය මට දීලා වැඩිම මනාපයෙන් මාවම තෝරාපත් කරගන්න. මතකනේ ලකුණ, මතකනේ අංක. ඉතින් ගිය පාර වගේ මේ පාර දෙමුකෝ බැටි. චූටි තනියම බිම්පකට් බොඩ වගේ දීපංකො බා මටත් ටිකක්. ගෙදර ඇතුලේ බිව්වා මල්ලිල්ලේ ඉඳ එළියට රන් ආවා. උඹ ඇවිල්ලා ඒකටත් පාත්‍රා එන උරා වගේ. ඉඳා. ආපෝ බා මේකේ බීම නෑනේ බා මේකේ තියෙන්නේ කෙලනේ. අපෝ මේක බිව්ව මොන හැදෙයිද උඹම බීපන් ආ. ඒකනේ මං කිව්වේ. ඒක නෙමෙයි මං අහන්නම හිටියේ. මොකද අර ගජමෑන් අයියා පද්දාවති අක්කව සෙට් කරගත්තද? පිස්සුද බං? තව පොඩ්ඩෙන් ඒක හින්දා මමත් හිරේ විලංගුවේ වැටෙනවා. ඒකනේ උඹලා ඒවට අපෙන් උපදේශයක් ගත්තේ අනේ නෑ. බලය යන්න උඹලා මොන උපදෙස් ගන්නද ඕවට? උඹලා මේ චූ කෙල්ලෝනේ. කටේ දතුත් නෑ. කටේ දත් නෑ. එහෙනම් මේ දෙන්න බම්බුවද? මේ ඇම්ඩෝ ඔය විකාර කරලා හරියන්නේ නෑ. අපි සෙල්ලම් සේන අයියා ඉන්නේ. සිල්ලන් සීනියා උපද්මාවතිගේ සෙක්ටලාද? ඔය කිව්වේ පිස්සුද බං? සෙල්ලම් සේන අයියාලක තාත්තා ඉන්නේ. ඒ බරන් කට්ටටියා. මිනිහා ඔය වශීගුරුකම් වලට එන්න වැද්දා. ඔව් බං සුපිරි. ඕව හරියන්නේ නෑ බං. පහුගිය ආණ්ඩුවත් ඔය කරේ. අනේ මොකද හරියන්නේ නැත්තේ? දැන් අභිෂේක් බච්චන්ට ඓශ්වර්යය සෙට් කරේ කවුද? ඔබ කියන්නේ ඒ බරන් කට්ටනියද? එතකොට විලියම් කුමාරයාට කේට්ව සෙට් කරේ කවුද? මං අහන්නේ කවුද? ඒ බරන් කට්ටනියද ඒක කළේ? පිස්සුද බං? මේ මිනිස්සු පිටරටන ඉන්නේ. මේ දවඩ. ඒ වුණාට රූකාන්තර චන්ද්‍රලේඛව සෙට් කරේ කවුද? කවුද? ඔබ කියන්නේ ඒක කළේ ඒ බරන් කට්ටනිය කියලාද? ඒකෙම්ම නෑ. මේ චූටි අපි ගජමෑන් අයියට ඒ බරන් කට්ටනියට කියලා පත්මාවති අක්කව සෙට් කළා දෙමුකෝ. එහෙනම් දැම්ම ගජමෑන් අයියව අඬ ගාගෙන තෙල්ලන් තේන අයියව හම්බෙන්න යක්. හරි. යම උඹ හිටියනම් ආණ්ඩුවක් පෙරලයි බා. ඒ කෑගන්නේ මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන වයසේ යන්න. නෑ මේ පොඩි සීන් එකක් කරගන්න දෙනවා. ඉක්මනට කියනවා. මට මේ IPL ප්‍රැක්ටිස්. අපේ ගජමෑන් අයියට අර පද්මාවති අක්කව සෙට් කරගන්න ඕනෙලු. මේ තාත්තට කියලා පොඩි වශීකරණයක් කරලා දෙනවා අපෝ. ඔය මේ ආවට කියන කතා කරන්න පුළුවන්ද? අනික මේ පිට්ටනිය වල ඕ වගකීමෙන් තොරව කතා කරන්න ඕන වැඩ. මම මේ මල් වර්ග පහකුයි මුහුදු වැලි පිනිදිය ගොඩමස් දියමස්සේම අරගෙන ආවේ. ගොඩමස් දියමස්? ඇයි බාබකියු දාන්නද? ඔය ටික විසිකලා දානවා. ගිහලා තාත්තත් එක්ක කතා කරමු. යන්. විසිකලා නෑනේ යන්. මහත පලාගෙන වරෙන් පොළොවට වාගෙන වරෙන් ලන්දුවෙන් මඩොල්ලුවෙන් අතුරු ආතේ මේ නැති වෙච්ච දෙයක් හොයාගන්න නෙමෙයි.
මේ ගජමෑන් අයට වසීකුරුකමක් කරගන්න ඕනේ කියලා කියන්නේ? මේ උඹලානේ. වාදි වෙලා. මේ ඔය පළතුරු මොන හරි අනම්මනම් අරගෙන කාපයි. මාමේ දෙයියන්ට අරපුවද? නෑ බම් මේ දෙයියෝ රිජෙක්ට් කොද. දෙයියෝ කනවද බං ඔය උනාම්බයි මේ දිවුල් කැටයි කාපයි කාපු පළතුරු. තේරුණානේ උඹලට? මාමි ඇත්තම කියනවනම් මාමේ මෙන්න මේක සීන් එක. අපේ ගජා අයියා පద్මාවති අක්කට බොක්කෙන් බලව. මොනවා? ඔව්. පద్මාවති අක්කා මුගේ මූණට කැමති නෑ. අම්මා ගියා? කොටින්ම මෙයාව පෙන්නන්න බෑ. අපිට ඕන දැන් කොහොම හරි මේ දෙන්නව සෙට් කරන්න මාමේ. පින් සිද්ධ වෙනවනේ මාමේ. පින් සිද්ධ වෙන්නේ කොහෙද බං? මෙවුවා පව් සිද්ධ වෙන වැඩ. එහෙම කියන්න එපා මාමේ. මොකද මේ වැඩේ හරි කියේ නැති වුණොත් අපේ ගජාය මූද පයින්නවලු. ඕක කොහෙද ගන්නවද වඩා මූදේ පයින් එක සැපයි බං. හරි දැන් කියහල්ලකෝ මොකද්ද වෙන්න ඕනේ කියලා බලට වසියන්නේ කෙරෙන්න ඕනේ. අන්න හරි. මොනවද අපේ පැත්තෙන් වෙන්න ඕනේ? ඔය පැත්තේ හිටියේ කුඹුරක් කරහතා තමත ලියහම්. මෙහෙම නෙමෙයි. මේ මට ඔය අවශ්‍ය කරන කලමන අදුම කොදුම ටික ලෑස්ති කරලා දියන්කෝ. මොකද මේ හදිසියෙ මට හොයන්නත් බෑ. අනිත් එක අව පැන්නොත් පුරේ තමයි කොතන්දේ. මොනවද මාමේ ඕනේ? ඕන දෙයක් මං ගෙනත් දෙන්න. මට ඕනේ මේ මල් වර්ග 5යි, ඉනිදිය, මූදු වැලි, ගොඩමස්, දියමස්. අනේ අපරාදේ මාමේ. මම ගෙනහල්ලත් මේ ඒවා විසි කරලා දැම්ම ඕනේ නැහැ කියලා හිතලා. අරන් එනවා නෙවෙයි. හොඳ එකක් අරන් එනවා. අනිත් එක උඹ ආදරය කරන ගෑනු පරානේ කොන්ද කැලකුත් අරවන්නේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද? මගේ මුකුත් නාහක් කොන්දෙත් අරගෙන වරෙන් වැඩේ කරෙන්න ඕනේ නම්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හෝ කියපන්. අරන් එන්න. හොඳයි මාමේ. නෑ ඇඩ්වාන්ස් එකක් දීලා බලයන් වැඩේ කරෙන්න ඕනේ. දැන් දෙයියොත් වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා 150ක් ඉල්ලනවා. ඔලුකාරයෝ අම්මචාන පෙරේදත් ලොරියකට බ්‍රෝකර් වැඩක් කරලා පොල්ලා. කවුද දෙයියෝද? මගේ මොකුත් නෑ. රුපියල් 2500ක් තියලා කොන්දේ අරන් වරෙන් වැඩේ කරෙන්න ඕනේ නම් මචං. හරි. මාමේ. මගේ අතට දෙන්න. අනේ හොඳයි. ඔන්න තිබ්බා. හොඳයි. එන්නම්. එන්නම. හැමද මේ? දැන් මහ ලොකුවට ඔළුව වන්නලා හා කිව්වට කොහොමද බං පද්මාවතිගේ කොණ්ඩේ අරන් ගෙන්නෙන්නේ? ඒක තමයි ගජායේ මාත් කියන්නේ. මීට වඩා හොඳයි කලුනික හොයන් එන්න කිව්වා. කලුනික කොහෙද තියෙන්නේ? කලුනික මගෙන් අහගන්න එපා ඔබ කලුනික. ඉතින් දන්න තියෙන්නේ නෑවුවේ. ගජායේ මේ අපි දෙන්න අද රැට සෙට් වෙලා මේකට හොඳ වැඩක් දෙමු. මොකද ඔබ කියන්නේ? ඩිස්කාරි අපි දෙමු. මේ චූටි මේ ඔබ හයෙන් පස්සේ එළියටවත් බහින එකේ බහට යනවා. චූ කරන්න යන්නේ තම්මත් එක්ක. අනේ බලය යන්න. මෙහෙම කරපන්කෝ. උඹ මෙච්චර කාල අපිට උදව් කරාට මම උඹට බීම් පැකට් එකක් අරන් දෙන්න. දැන් පැත්තකට ලයිටපන්. ගජායේ මේ. අපි දෙන්න මෙහෙම කරමු. ගෙදරට ගිහිල්ලා තේ එකක් බිබී මේ ගැන සාකච්ඡා කරමු. මගේ ළඟ හොත්ත ෆිල්ම්ස් ටිකක් තියෙනවා. ඒවා බලලා ගානට වැඩක් දෙමු. අන්න ගජායේ සිස්ටම් එක. අපි හෙමීට යනවා ඇපල් ගහ ගාවට. ගිහිල්ලා අපි ගානට ඇපල් ගහට නගිනවා. ඩක් පැත්තකට වෙයන්කෝ. ඇපල් ගස් මේකේ තිබුණාට අපිට තියනවාද? ඒක තමයි සිස්ටම් එක. ඊළඟට ඇපල් ගහෙන් ගානට පයින්ව තාප්පෙට. තාප්පෙන් ගානට අපි සීන් එකට එන්ටර් වෙනවා. මොකද කියන්නේ? කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එතනයි මෙතරයි වෙනස්නේ. මන්නම් කියන්නේ මේක තමයි සිස්ටම් එක. මේක තමයි. ඔය බලන්න. ඔය දන්නේ හරියයි කියලා. හරියනවා. අර බලන්න. පැන්නකෝ. එහෙනම් ඒව කරමු. හරි. එතකොට යන්න. ඊටකොට යන් කියලා එහෙම යන්න බෑ. එහෙනම් ඊට පයින්. මේකල්කට තියෙනවා. බලන්න. අපි තාප්පෙට පැනලා තාප්පෙන් බල්කනියට නැගි. දැන් මේ වෙලාවේ බහුදිස්තුමාගේ බල්ලෝ දෙන්න නැත්තේ. දෙන්න මාව අඳුරනවා බං. අයි මේ අවුලකට තියෙන්නේ මං ඇඳන් ඉන්නේ ඇඳුම. ඇයි උඹ යට මොකද ඇදලා නැද්ද? ඇදලා ඉන්නේ බං. මේ කියන්නේ උඩින් ඇදලා ඉන්නේ ඇඳුම.
hari. තව ටිකකින් පද්මාවතී අක්කා මෙතනට එයි ප්‍රේමාන්විත බැල්මක් දාගෙන කොහමද දන්නවද? නේ පද්මාවති මෙතෙන්ට ආවම උඹලා ඔක්කොම එළියට යන්න ඕනේ. ඇයි? අපි දෙන්නට තියෙන ගොඩාක් දේවල් කතා කරන්න. ඒක කියනකොට මූණේ තියෙන සිරියා. තමයි වන් ඉතින් ප්‍රේමවන්තයෝනේ අපි දැන්. ඒක නෙමෙයි ගජායි. මොකෝ බං පද්මාවතිය කතාව නැත්තේ. එයි ගුරුන්නාන්සේ කිව්වේ නම් ඉර මුදුන් වෙන්න කලින් කෙල්ල ගාන්ට එන්න ඕන කියලා. මං එයි ඉතින්. නෙද්දකින් විතර මේ චූටිනේ බං. අන්න අර ගිනි විජුම්බරේ භගවතිස්තුමාගේ ගෙට රෑ කට්ටියක් පැනලා ලොකු නෝනාගෙත් කොණ්ඩේ කපලා. ෂුවර් එකටම තව කවුරු හරි ගුරුකමක් කරලා තිනවා ලොකු නෝනාව යාළු කරගන්න. මොකද්ද ගජායේ උඹේ නල්ල මලේ ආදරේ? යකෝ කොණ්ඩේ අල්ලනකොට උඹට නිකමටවත් තේරුන්නේ නැද්ද මේ නාකි ගෑණියෙක් කියලා? නේ මන්ද උඹේ ලව්. ඔය කෙරුවේ ඉතින් උඹලනේ නාකියන්ටගේ කොණ්ඩේ කැපුවේ. හරි නරකයි යා. හරි මේ චූටි. මෙතන රුපියල් 5ක් තියෙනවා. අයිස් පැකට් එකක් අරන් බොනවා ගිහිල්ලා. දැන් මා ගෝඩිස්තුමා මේකට ලොකු මිෂන් එකක් දෙයි. මම නම් ඒ පැත්තේ යන්නේ නැහැ. හරිද? ණයට හැංගෙන්න ඕන අපේ ගෙදර කුස්සියේ දොර පිටිපස්සේ හැංගෙන්න. ඒතර කාටවත් පේන්නේ නැහැ. මේ චූටි දැන් ඔයා යන්න. හොඳේ? මොනවා හරි ආරංචි වුණොත් අපිට ආපහු ඇවිල්ලා කියන්න. තව බීම් පැකට් අරන් දෙන්නම්. යන්න. හොඳ කෙල්ලනේ. යන්න. කෙරුවා නේද? උඹට මේ ලෝකේ වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද බං? බලහන් අපි කන පරිප්පුව. හරි දැන් කටවහපන්කෝ. යකෝ බලපන් කිසිම බයක් සකක් නැතුව මුන් මගේ ගෙට පැනලා මගේ ගෑණිගේ කොණ්ඩ කපලා ගියානේ බං. වැඩි හොඳයි මීට වැඩි හොඳයි මාව මැරුවා. ඒක ඇත්ත. තෝනි දාගෙන ඉඳලා දැන් එනවා ඒක ඇත්ත කියන්නේ. රෙද්ද තමයි. ඩැඩි කට වහගෙන ඉන්නක බොරුවට කෑ ගහන්න සබා. එන්න ගියපන් ඔක්කොම මීඩියා වලට. මගේ ගෙට පැනලා මගේ ගෑණිගේ කොණ්ඩ කැප. මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ආ මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. මේ කෑනුගා ඉන්නවා. තව මීඩියා වලට කියලා
යලා එළියට. සර් මෙන්න මේ සෙරප්පුව ඇලායිනි වැටලා තිබුණා. ෂුවර් එකට මැඩම්ගේ කොණ්ඩේ කපුව එක අරෝ. ඔය දීවගේ CID එක නෑ නෑ. CID එක. මේක මේ ගජයයි උඹට වෙන කෙල්ලෙක් මේ ලෝකෙ හිටියම නැද්ද බං ආදරය කරන්න බලපන් මේකෙන් අපි කන පරිප්පුව උඹට මේවා තේරෙන්නේ නෑ බං. උඹ පොඩි වැඩි. ආදරය කියන්නේ මහා පුදුම දෙයක්. ඒක මෙන්න මෙහෙමයි කියලා කියන්න අමාරුයි. ඕක මට නොතේරෙන එකමයි හොඳ. මේක මහා පිස්සුවක්. මේ දැන් අපි මොකද කරන්නේ? මෙච්චර දෙයක් වෙලා තියෙදිත් මම මෙතන ඉන්න එක වැරදි බං. හරිනම් මම මේ වෙලාවේ ඉන්න ඕනේ මගොඩිස්තුමාගේ ගෙදර. ඇම්ඩා අපි යන්නේ පැත්තේ. පිස්සුද ගජයි? අපි මාටුනොත් එහෙම? එහෙම වෙන්නේ නෑ. විකාර. අපි වැඩේට බැස්සේ ගානට මූණවල් ඔක්කොම කවර් කරගෙන. වෙන්නේ කොහොමද? හැබැයි ඉතින් වැඩේ කෑවොත් කන්නේ චූටිය. චූටියට 750 බීම පැකට් එකක් අරන් දුන්නොත් කටේ කෙල බින්දුවක් බිම දාන්නේ. ඒක සු. හරි උඹ ඉදහන්කෝ. මම මගොඩිස්තුමාගේ ගෙවල් පැත්තේ ගිහිල්ලා පොඩි විපරමක් දාලා එන්න. ගජය ඔළුව දාලා එන්න. මම මෙහාටලා ඉන්න. ස්වීටි මට හිතෙන්නේ මේක ගජමෑන්ගේ වැඩක් කියලා. පිස්සුද ඩාලින්? එහෙනම් මොකටද ආන්ටිගේ කොණ්ඩේ කපන්නේ? ඒක තමයි මාත් කල්පනා කළේ. ඒත් මට ලොකු සැකයක් ඇති වුණා මෙන්න මේ සෙරප්පු නිසා. එදා මතකද මගේ ෂූ එක එයාපෝට් එකේ කැඩුන වෙලාවේ ගජමෑන් මේ සෙරප්පු නේද මට දාගන්න කියලා දුන්නේ. මට හරියට මතක නෑ ඩාලින්. ඒ ගජමෑන් මොකටද මේ දේවල් කරන්නේ? එයා ඔයාගේ ඩැඩිගේ සපෝට් කෙනෙක් නේ. මේ ස්වීටි ඔයා මට ලොකු උදව්වක් කරන්න ඕනේ. මොකද්ද? මේ අර ඇම්ඩා එයා එක්ක ඔයා යාළු වෙන්න ඕනේ. ඊයා මොනවද මේ කියවන්නේ? මං කොහොමද ඒ ගොඩ ඇත්තක යාළු වෙන්නේ? මට මොලේ කියලා ගන්න නැද්ද? අයියෝ ඇත්තටම යාළු වෙනව නෙවෙයිනේ. බොරුවටනේ යාළු වෙන්නේ. බෑ බෑ කාන්ට්. අනේ ප්ලීස්. ඔය ගජමෑන් හැමදේම කරන්නේ ඔය ඇම්ඩත් එක්ක එකතු වෙලා. ඔයා ඇම්ඩත් එක්ක යාළු වෙලා හිමීට මේකේ විස්තර ඔක්කොම දැනගන්න ඕනේ. දැනගෙන මට කියන්න. අයියෝ ඩාලින් මං කොහොමද ඒ හිතනලා එක්ක යාළු වෙන්නේ? උගේ මූණ දැක්කම සතියකටවත් නානෙකෙක් නෙමේ වගේ. අයියෝ කන්දිවසකට කොහොමද යන්නේ? අනේ. හරි. මේ ඔයා නිසයි මම මේක කරන්නේ. ඕකේ? thank you. දැන් ඉතින් කරහන්කෝ. මේ මට ඔව් ඔයාට. ඇයි අනේ ඔයා ලැජ්ජ වෙන්නේ? එන්නකෝ. කෝ එන්න මගේ ළඟට. ඔයා ඇත්තටම නේද? හොල්මනක් නෙවෙයි නේද? මොනෝ කියනවද මන්දා? මම හොල්මන නොන්සන්ස්. මොකද දැන් මේ වෙවුලන්නේ? දාඩියක් දාලා මගේ පොල්ලට. සින්නයා. මම ඇම්ඩන් නෙමේ. Oh really? මම දුමින්ද. Oh my god. ඇම්ඩන් කියන්නේ ලොකු ඉස්කෝලේ මාත්‍ය දාපු නම. Oh, so sorry, sweetheart. අනේ හරි. අනේ පැටියෝ අපි ටිකක් කතා කරමු. මවත් එක්ක අදනද කොච්චර ආසාවෙන් කතා කරන්න කියලා. මාත් එහෙමයි. ඒ වුණාට මං හිතුවා ඔයාමට කැමති නැතුව ඇති. Nonsense. මට කැමැත්තෙන් හිටියේ darling. කොහෙද අර පද්මාවති ඉන්නව නේද? ඔයත් එක්ක කතා කරන්න දෙන්නෙම නෑ sweetheart. නැදකින් මූසලි. මට ඔකිය පෙන්වන්න බෑ. කොහෙද? අපේ ගජය අයියානේ ඔකිට වහ වැටිලා ඉන්නේ. ගල් පෙරේතයා මූසලයා හරියට ගෑනු දැකලා නැහැ වගේ. Okay. මේ අපි දෙන්න පොඩ්ඩක් අර පැත්තට කතා කරමුද? ඔව්. Come for my hand, darling. Come. කවුද තකින්ද මේක බැලුවේ? No, sweetheart. ඈතට වෙලා වාඩි වෙලා ඉඳලා වැඩක් නැහැ නේද? එන්නකෝ ළඟට. ඒක නෙමෙයි බබා. මේ පොඩ්ඩක් අහන්නකෝ. මොකද අර කිව්වේ
කජමෑන් පත්මාවතිට වහවැටිලා කියලා? ඔව්වනේ අපේ ගජමෑන් අයියා කන්නෙත් නෑ මේ ටිකේ කිසිම දෙයක් කරන්නේ ඔහේ කල්පනා කර කර ඉන්නවා. ලියුම් ලියනවා, ඉංග්‍රීසි පන්ති යනවා, වශී ගුරුකමකුත් කරා. කොණ්ඩේ මාරු වුණානේ. දැන් ඔන්න ඉන්නවා විරෝපට්ටම් ගහගෙන. what? මොකද්ද මාරුනේ? මට කියුණා නේද? මේ මුකුත් මාරුන්නේ නෑ. මේ අර මේ අවුරුදු කාලෙට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවනේ. ඒක මම කිව්වේ. Okay darling. එන්න ඇවිලින්ද ගන්න. come sit. අනේ වන්දන්නේ. හම්බේ මුගේ ළඟ තියෙන ගස් කඳ. ඔයා හරි නරකයි. මම මෙච්චර ආදරෙන් ළඟලා කතා කරද්දි ඔයා මට හංගනව නේද ඩාර්ලින්? නැහැ පැටියෝ. මං ඔයාට කිසිම දෙයක් හංගන්නේ නැහැ. මං ඔයාට මුළු විස්තරේම කියන්නම්කෝ. ඔන්න අපි ගියා කට්ටනියෙක් හම්බෙන්න. කට්ටනියා කිව්වා පද්මාවතිගේ කොණ්ඩේ අරන් එන්න කියලා ගුරුකමක් කරලා දෙන්න. වශී ගුරුකමක්. ඊට පස්සේ අපි රෑ පද්මාවතිගේ ගෙදරට පැන්දා. කරුලේම ගිහිල්ලා පද්මී මේ වරින් බං වරින් මොකද බං? දන්නවද ගජමෑන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. මොනවා? මොකද පුතේ රෑ තිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්ද? නෑ අම්මේ. කවුරු හරි මාව මතක් කරනවද කොහෙද? කලබල වෙන්න එපා. කොහොම හරි අපිම මේක විසඳගමු. ඕකේ? මොනවා කරන්නද ඉස්සලා? අපි මේක ජාරිට කියලා ඉන්න ඕනේ. වැඩේ අල කරයි දන්නේ. ඩැඩි පෝස්ටර් කීයක් ඉතුරුද? මොනද අපේ? ඩැඩි පපානේ. මේ හටින්නකෝ. මේ ඩැඩි එයා තමයි මේ සියලු කරලා තියෙන්නේ. එයා තමයි මේකට වග කියන්න ඕනේ. ඩැඩි මොන හරි කරන්න. ගජමේ ඕකගේ ඕක කණ්ඩ දීපු අතහපාගාපු බල්ලා. මම හිටියේ ඕකව ප්‍රාතිසිත සභාවට දාලා තැනකට ගන්න. ඩැඩිගේ සම්පූර්ණ වැරද්දනේ. ඔය වගේ චරා මිනිස්සු ළඟ තියා ගන්නවට. එදා එයාපෝට් එකේද මට ඉන්සල් කරනකොට මම දැනගත්තා. එදාම එළවල තිබ්බේ. පුතේ මේ වෙලාවේ මගේ ඡන්ද කැම්පේන් එකට ඕකව ඕන. ඡන්දේ. ඩැඩිගේ මහලුගේ ඡන්දේ. ඔය ඡන්දයක් හින්දා අපි මේ වගේ දුක් විඳින්න ඕනද? ඩැඩිට ලොකු අම්මගේ කොන්නේද ඡන්දේද? ඡන්දේ බං ඡන්දේ. ඔය ඕන තරම් මිනිස්සු ඉන්දියාවට ගිහිල්ලා බාර වෙන්නේ. ඡන්දේ දිනන්නේ. ඊට පස්සේ කොණ්ඩේ කපන්නේ. දබංකෝ මම ඔය ගජමෑණයාට හොඳ පාඩමක් උගන්වනවා. අම්මේ මොකෝ? අර මේ මාළුන්ට ඇස්ප්‍රින් පෙත්තක් කඩලා දාන්න. ඇයි? උන්ට ආයෙත් උනද? කියලා ලාවට ඇඟ රත් වෙලා වගේ. කොහෙද උඹ යන්නේ? මම යනවා මේ මගොඩිස්තුමාලා ගෙදර. අම්මේ මට රැයට කෑම තියන්න. රැට කෑම තියන්නේ? රැට කෑමත් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපුට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. ඕකගේ පස්සෙන් බහනකොට ගියාට මගොඩිස්තුමා මොනවද කල්පනා කරන්නේ? කල්පනා කරන්නේ අපේ අම්මයි කොණ්ඩේ කපපු එකව එල්ලන්නේ මොන ගහේද කියලා. මගොඩිස්තුමා මේකයි උඹ කරපු නොසන්ඩාල වැඩේට ආයේ මේ පලාතින් පොට පස් පා ගන්න මං ඉඩ තියන්නේ. මගොඩිස්තුමා මගේ අකවුස් ගන්නද උඹ බහවගලිය. මං කියන එක හොඳට මතක තියාගනින්. මගේ මේ පොළවේ උඹට මීට පස්සේ පස් පා ගන්න බෑ. Coming out.
දැස මමයෝ අඳුරේ සිහිනේ පාට සිහිනේ පාට සිහිනේ නනිදිවා බේබි හම්බෙන්න ඇම්ඩන් කියල ඩයිල්ලක් ඇවිල්ල ඇම්ඩ එයා මොකද මෙහේ දන්නේ මේ ඔයා පරිස්සමෙන් කතා කරන්න ඕකේ මං ඇතුළට වෙලා ඉන්නම් ඕකේ ඕකේ එන්න කියන්නකෝ ඉත්සෝකේ බේබි පත්මාතියක්කේ ඇයි ගජමෑන් අයියා මේ සේරම දේවල් කෙරුවේ එයාගේ හිතේ අක්ක ගැන තිබිච්ච මේ කුයින් එකට කුයින් එකට ඔව් කුයින් එක කිව්වේ මේ ආදරේට අපි ගුරුකම් කළේ කැටපෝලෙට ලියුම් දාලා විද්දේ ගිරව්වතේ පණිවිඩේ වණ්ඩ හැදුවේ මේ සේරම දේවල් කරේ ගජමෑන් අයියා අක්කට තියෙන ආදරේට මම ලපයා චූටි ටික්ක අපි හැමෝටම උනුනේ ගජමෑන් අයියට අක්කව සෙට් කරන්න ඒක අපි මේ හැම දෙයක්ම කරේ ගජමෑන් අයියා අක්කට පුදුම ආදරේ එච්චරයි මට කියන්න තියෙන්නේ මේ ඇම්ඩන් මල්ලි දැන් කෝ ගජමෑන් එයා කොහෙද ඉන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි යකේ දන්නේ ගජමෑන් අයියා ගෙදරින් එළියට බැස්සට පස්සේ තාම ගෙදරට කෝල් එකක්වත් දීලා නැහැ මම යනවා අක්කේ මන් තොපිට කොච්චර කියලා තියනවද බබාව මලක් වගේ බලාගන්න කියලා මලක් නෙමේ මල් වට්ටියක් වගේ බලාගත්තේ කොහෙද ඉතින් මතියකෝ හිනා අයියෝ දැන් මං ඉඳලා මොකටද ඔය මීඩියා කාරයන්ට එන්න දෙන්න එපා රටේ මිනිස්සු දැනගත්තොත් මට දෙපැත්තෙන් hina වෙන්න දෙපැත්තෙන් රටේ මිනිස්සුයි කන්නේ ඔයාට සිරට මැරිලකෝ හෙල්මත් කන්නේ අනේ මේ තමුසේ කට වහගෙන ඉන්නවා ආම ඡන්දේ දිනුවා මිතින් තමුසේට අර වාහනේ මේ වාහනේ ඔය ඔක්කොම ඒවයි අර සමිතියයි මේ සමිතියයි ලන්ඩන් යන්න ඕන කියයි පැරිස් යන්න ඕන කියයි නිව්යෝක් යන්න ඕන කියයි රොබි ඔක්කොම එකතුලා මාව කාපිය දැන් Please, Uncle, can we stop fighting? අපි පත්ති බොහා ගන්න බලමුකෝ. පගෝඩිස්තුමා හලෝ ඔයාගේ දූසිට අපි ගෑව ඉන්නවා. හැබැයි ඉතින් මගේ බංගලාවේ ෆැසිලිටිස් නෑ හරි. ඔට්ටෝට නෑ ජකුසි නෑ. කවුද මොලා මොනවාද මොලට ඕනේ අපේ කෝටි ගණන් සල්ලි වලින් වැඩක් නෑ. අපි ඉල්ලන්නේ බොහොම සිම්පල් දෙයක්. ඌකී මොනවාද මොලට ඕනේ කියපන්කෝ බබා ඉන්නවද අනේ එනුකන් ජමල්ලපක් ටිකක් දෙලිලා වගේ කට්ටියට කියන්න කලබල වෙන්න එපා කියලා. මොකද මේ දූසිඟිත්ත බොහොම සනීපට ඉන්නවා හරි. බඩික්කටේ අප්පච්චිට පොඩ්ඩක් කතා කරන්න මම අම්මා. ඩැඩි, හලෝ. අනේ ඩැඩි මාව බේර ගන්න ඩැඩි. මම මිනිස්සු මාව හිර කරගෙන. මාගේ පුතේ පාවෙන්න පුතේ ඩඩා එනවා පුතාව බේර ගන්න ඩඩා එනවා මම එනවා පුතේ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මම එනකම් පුතා කොහොම ඉන්න මම එනවා ඔබතුමාගේ චූටි මැනිකව බේර ගන්න ඔබතුමා කරන්න ඕනේ එක දෙයයි. ඔබතුමා ඡන්දෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. අන්න එතකොට ඔබතුමාගේ සිගිත්ව අපි රිලීස් එහෙම නොකළොත් එහෙම නොකළොත් අපි ඔබතුමාගේ දූසිඟිත්තව කිඹුලන්ට බව් ගාලා කන්න දානවා.
හලෝ බෑන් එකේ ගිහිල්ලා අපි කිඹුලෙකුත් තරන් එන්න මොනද බොත්. ඔව් උඹ ගිහිල්ලා වල්ගෙන් අල්ලගෙන අරගෙන වරෙන්. මේ වැඩේට මගෝඩිස් මාව සැක කරන එක සැක කරනවාමයි. ඒක නිසා මං ආයෙත් පැත්ත පලාතෙන්. ඔබ තමයි දිගටම මේ වැඩේ හැන්ඩල් කරන්න ඕන. මම මේ සේරගෙමයි. හරි මන්ත්‍රීතුමා. අපි ඒ සේරම බලාගන්න. උණුවෙන් බොනවා නම් එහෙමයි. නිවල බොනවා නම් ඒත් එහෙමයි. කොහෙද යන්නේ? වතුර එකක් ලිපේ තියන්න. බැරි වෙලාවත් උණුවෙන් බොමු කියලා කිව්වොත් එහෙම. අනේ අම්මේ බෙන් තමයි මට ෂුවර් නැහැ. වැඩේ ගැස්සුවොත් සේරම ඉවරයි සාන්ත. මම ඡන්දෙන් ඉල්ලා අස්සුනොත් මට පරාජය බාර ගන්න වෙනවා. ඡන්දේ ඔය කෙල්ම ඡන්දට වැඩි මට මගේ දුව ලොකුයි මේ මගේ කෙල්ලව හොයාගන්න විදිහක් කල්පනා කරේ නැත්තම් තාමුසේ ඉතින් මේ ගෙදරින් කී පාරක් යනවයි කියලා ගියාද? කොහෙද? කලුවර වැටිච්ච ගමන් පූස වගේ ඔය එන්නේ ආපහු. හම්බ වුණා. වහි මගේ කෙල්ලෙට කරදරයක් නෑ නේද? පොඩකිට පద్මාවතියක් නෙමෙයි. ගජමෑන් අයියා හම්බ වුණේ. ගජමෑන් අයියා ඉන්නවා කියන්නේ පද්මාවතියක් හම්බ වෙනවා කියන එකයි. ගජමෑන් ගජමෑන් මගෝඩිස්තුමා? ගජමෑන් මගෝඩිස්තුමා මොකද මෙහෙ? ඒක දිග කතාවක් ගජමෑන්. මට උඹෙන් උදව් වුණ වෙලාවක් මේක. අපි යන්. බෑ මගෝඩිස්තුමා. මං ආයේ ගමට එන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ආවේ. ගජමෑන් ඔබට ආරංචි නැද්ද මගේ දුවම විපක්ෂ කට්ටිය කිඩ්නැප් කරලා කියලා? මට කියනවා ඡන්දෙන් ඉල්ලාස් වෙන්නලු. පද්මාවතිව කිඩ්නැප් කරලා? ඔව්වන් මේක විසඳන්න පුළුවන් උඹට විතරයි. මං උඹට ලක්ෂ 50කුයි වාහන පර්මිට් එකකුයි දෙනවා. මොකද කියන්නේ? මේ මගෝඩිස්තුමාගේ සල්ලි වාහන පර්මිට් එක දාන්න බල්ලට. මං වැඩේ කරලා දෙන්නම්. හැබැයි මගෝඩිස්තුමා මං ආයේ ඔය ගම්පලාත් එන්නේ නැහැ. අම්මපා කිව්වොත් කිව්වා. හරි කමන්නේ. මගෝඩිස්තුමා හොම ඉන්න. මම ටක් ගාලා ගිහලා බුරුස් ගාලා එන්න. මේ ඔය හොඳයි බං. වරෙන්කෝ යන්න. ඔන්න ඔහෙ නගහන්. නෑ මං කිව්වා මං උදේට කාලත් නෑ. ටොයිලට් එකට ගිහලා ටක් ගාලා කාලා එන්න. දුර යන්නත් තියෙනවනේ. හරි ටක් ගාලා එන්න. ටොයිලට් එකේද බං උඹලා කන්නේ? ඒ අන්න වත්තට ගජමෑන් ඇවිල්ලා. ආයුබෝවන් වනක්කම් රටවැසියනි තොපි උන්ගේ පඩිකම් තොපේ අටුව කඩලා හැදුවා උන්ට පුටුවක් දැන් තොපි ඉඳගතත් ගහන බබද්දක් ඉන්නත් දිනුම් පැරදුන්න තිනුම් රටට කෙලවුණා පිරෙනවා උන්ගේ කිනුම් කඩේ ඵලයන් අහගෙන මකුණු බැනුම් අපේ හුල්ලන් යකෝ පුරවන්නේ උන්ගේ බැලුම් පොල්ලතුගේ ඉඳන් උන්ට දුන්න පොල්වතු උම්මස් කන්නේ තොපි ලව කන්නේ කටු උඩින් යන්නේ වැදරුවගේ සුපර්මෑන් මගෝඩි උන් අපි සේරම ගජමෑන් ඡන්දෙට kali sale arala ale vinela satiyai topi bodallam pare lajjai katawa hiri kitai appiriyai nawai sudu kitai yeah linda skopanne ganna nidana ope kapiren pirune unge pingana Bappar se leota la hina Galpare obala nabo patima Uwe kashte kala tipa resima Uwe dikave topi tamo bima ගජමෑන් ගමට ඇවිල්ලා ඉන්නේ. ගජමෑන් ගමට ආපු එක අපිට ලොකු පාඩුවක්. තේරුණාද? තාම කාටුව කලම් බලලයි බතන් නැත්ත. පැත්තකටලා හිටා. මට මොකෙන කිසිම විශ්වාසයක් නැහැ. අපේ ගේම් එක ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. මයනවා.
මං බලත් එක්ක මෙතන ඉන්න එක මගේ එකට කොහෙත්ම ගමනේ. ඒ අපේ එකට කුණ නැත්තම් අපේ එකට කොහොමත් කුණ නෑ නේ. මේ මගේ මැරෙනකෝ යනවා. අද ලංකාවේ පළවෙන හැම පුවත්පතකම ප්‍රධාන සිරස්තලයේ ලෙස උන් තෝරාගෙන ඇත්තේ ඊයේ සන්ධ්‍යා භාගයේදී සිදු වූ රට කැළඹෙන සිද්ධිය පිළිබඳවයි. ඒ මගෝඩිස්තුමාගේ දියණිය පද්මාවතී බේබී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබීමයි. බලන්න නයනී මේ සිදුවීම පිළිබඳ මගෝඩිස්තුමා පළ කළ අදහස් මගෝඩිස්තුමාගේම වචන වලින් මේ පත්තරේ සඳහන් වෙනවා. මා කැමතියි ඒ වචන ටික ඔබට කියවන්න. මම දන්නවා මගේ දුවව කවුද හංගන් ඉන්නේ කියලා. ඒව කරලා ඡන්දෙ දිනන්න හිතුවා මදි. මම මේ ගමේ මිනිස්සුන්ට මගේ දරුවන්ට වඩා ආදරේ. මගේ බිරිඳටත් වඩා ආදරේ. අන්න ඒකයි මගේ එයාගේ වෙනස. දැන් මේ යකා තැන පිස්සෙක් වගේ කියනවා මම එයාගේ දෝස්තරලු. බලන්නේ මේ කතාවලින් මගේ පවුලක් එයාගේ දුව මේ කරත්ත කරේ පැල්ල ගිහලා. මිත්‍රවරණි මේ ඡන්දේ මං කොහොමද දිනන්නේ? ඉතින් බලන්නකෝ බඩේට තියෙන කෑදරකම නෙමෙයි. තමන්ගේ ළමයාට වඩා ලොකුයි මන්තිරිකම. අනේ ඵලයන්. එතකොට උඹලා ලොක්කා බෝධිසත්වයේද? ඒක තමයි කෙල්ල වරන් ගිහිල්ලා මාරන්ට ඇත්තේ. කොහෙද පම්මරුවේ? අර ඉන්නේ බංගලාවේ අපූර්වට ආණ්ඩ. බංගලාවේ? මම මේ මොනවද කියවන්නේ? නෑ මම මේ කිව්වේ කොහෙට හරි වෙලා ආණ්ඩ ඇත්තේ මේ අඩේ පවුනේ ද. අයන මං ගිහින් ගෙන්නම් හොඳේ. මං එන්නම්. මං ගිහින් එන්නම් කහේ. කාටද මගේ කාට තමයි. කකුරු හරි මගේ පස්සෙන් පන්නනවාද? aku nada data kan pahat poda potain mereka bayar itu ඔය තියෙන්නේ දෙන්නම් පුතේ. නැත්තම් පානේ කරපුයි. මැස්සෙකුත් දාලා. අයියෝ. ඔරුවට බලේ ගහන්නේ. ලක්ෂණ වරට දරවන්නේ ආපා. ඒක අනුනම මෙහෙ මේක ලියන්න. Thank you. එන්න.
පෙරගන්න එනවා කියලා. අම්මෝ රබර් මොන හරි පිච්චෙනවා ඇති. අපි ඉක්මනට යම්. ගානවයි කියලා දැනගෙන හිටියට මේම ලොකුවට ගහයි කියලා දැනගෙන හිටියේ නෑ. උඹලටත් වාති. අද මට මීටිං ගොඩාක් තියෙනවා. ඒ වුණාට කතා කරන්න හිතෙන්නෙත් නෑ නෝනේ. ඒක නම් හොඳයි. කතා කරන්න තියෙන ඡන්දත් අඩු වෙනවානේ. මමී! මගේ පුතේ මගේ කෙල්ල මගේ පුතේ තාත්තනම කීයක් කැව්වද මගේ මැනිකා? අනේ. බකොඩිස්තුමා. ඔන්න මං වැඩේ කෙරුවා. මං යනවා. එන්නේ නැහැ. කොහෙ යන්නද බං? අංකෝ උදේට කෑම ටිකක් කාලා තේ ටිකක් බීලා අපි යන්. සල්ලි මතක් කරපන්. බං උඹට 1,26,450,000ක් දෙනවා. පොරොන්දු නම් පොරොන්දු. නෑ ඕන්න නෑ මකොඩිස්තුමා. ඒක ඡන්දෙට වීදම් කරන්න තියාගන්න. ඡන්දෙට. පద్මාවති. මම යනවා. ගජමන් අනේ අන තැනකට මාවත් එක්කගෙන යන්නකෝ. තිබුණා නැද්ද? හිටියා කොනෙකුට. ඇයි? කෝ ගජමන් මට ඕනේ අත් එක්ක යන තැනකට යන්න. ගජමෑන් අයියා ගියා. දැන් මෙලාට කෝච්චිය ගිහිල්ලත් ඇති. මේ හොල්බඩ ඉන්න තමයි සියලුම කරදර. දැන් ගජමන් කොහෙද? ගජමෑන් අයියා ස්ටේෂන් එකට ගියා. ඔළුව හැරිච්ච අතේ යනවා කිව්වා. මෙලාට ගිහිල්ලත් ඇති. මේ වගේ සීන් එකකුත් ඉන්දි ෆිල්ම් එකක තිබුණා. අන්න ඩෙන්ටි කාඩ් එකක්. ඇපල් අයිඩෙන්ටිය තමයි තියෙන්නේ. ඒක දෙන්නද? ඇපල් අයිඩෙන්ටි ඔලවල් කරන්නද? මගේ මුකුත් අහගන්න බා. තමා හිතුවද මේක පාසල කිය? You stupid people! I can't believe this! You know who's my father is? I will ask my father to fire you! වෙඩි දියන්න එපා. Idiots! Oh my god! මන්නම් පෙන්නන්නද ඒ ළමයට හදිසියක් මිනිස්සු ඉතින් ඕක තමයි ඉතින් මිනිස්සුන්ගේ ස්වභාවය කියන්නේ ඉතින් අපි යන්න දෙන්න. දැකින් අඩාගෙන අන්නක මුන් එකක්වත් නවත්තන්නේ නෑනේ. මේක හරියන්නේ නැහැ. ඔය පැත්තකට වෙලා ඉන්න මම වාහනක් නවත්ත ගන්න. මේ අයියා නංගි අපිට ටවුන් එකට යන ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්ද? දෙන්නම්කො නංගි. නැගලා අල්ලගන්නකො පිටින්. පුළුවන් නේද? හරි. අයියා මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. එයාව දාගෙන යන්න පුළුවන් නේද? මොකද බැරි පුළුවන්.
වගේ මිනිස්සු අද කාලේ විරලයි මල්ලි. යක්. මොනවද? let's go. අල්ලගත්තා. දැන් අතාරින්නේ නැහැ ජීවිතේ. Kai, let's go. කුරුකම් කරාලා ලියුමක් ලියාලා ගිරවට කියාලා පද්මා